Good evening. Good evening, sir. Good evening. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, sir. Okay, good evening you all. Good evening. This is grammar 1 batch 18. 18 වෙනි කණ්ඩායමේ අද දෙවෙනි දවස. අපි කලින් දවසේ සම්බන්ධ වෙලා homework එක අරගෙන ගෙදර ගියානේ. ගෙදර ගිහිල්ලා homework එක කරපු අය අද සම්බන්ධ වෙලා තිනවා. හොඳයි. දැන් අද පොඩි වෙනසක් නේ. අද පැයක් ප්‍රමාද වුණා පන්තිය ආරම්භ කරන්න. පැයක කාලයක් ප්‍රමාද වුණා. ඒකට හේතුව මම නුවර ගියා දලදා මාලිගාව පැත්තේ ගිහින් එනකොට ඔයාලට කලින් ක්ලාස් එක කරන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඒ නිසා තමයි මේ පැයක කාලය තමයි මේ ඔයාලගෙනුත් අල්ලලා තියෙන්නේ. ඒක දිගටම නෙමෙයි අද විතරයි. ලබන සතියේ ඉඳලා සුපුරුදු පරිදි 6:30 to 8:30 හරි. මේ ඒ විදියට මම දැන් මේ එන සඳුදා ඔයාලට කියලා තියන්න ඕනනේ. ආයෙ යනවා ජපානයේට. මාස දෙකක නිමාඩුවකට නේ ආවේ. ඒ නිසායි හදිසියෙම මම නුවර පැත්තේ යන්න දාගත්තේ. මොකද මගේ කලින් පන්ති වල දරුවෝ හිටියා. ඔයාලා අලුත්ම අය නිසා ඔයාලව දැනුවත් කරේ නැහැ. ඉතින් එයාලවත් දැනුවත් කරලා එයාලවත් දැක බලාගෙන කොහොම එන්න දාගත්තා මේ සඳුද යන නිසා. හරි. ඒ ගිහිල්ලා පන්තිය කට් වෙයි කියලා තමයි ඉක්මනට ඇවිල්ලා දැන් පැයක් කරේ ප්‍රමාද වෙලා දාගෙන මේ කරලා දෙන්නේ. හරි. අපි ඒක ලබන සතියේ ඉඳලා හම්බෙන්නේ මේ ආය ජපානයේ ඉඳලා හරි. හොඳයි. At first we have to do the dictation activity. ගිය සතියේ සම්බන්ධ වුණා එනං මේ ඉන්නේ. ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වුණා නම් රෙකෝඩින් එක බලලා හරිනම් ආපු කෙනෙක් නම් මේ ඉන්නේ. එයාලා දන්නවා මොකද්ද මේ dictation activity එක කියන්නේ කියලා. dictation activity එක වචන 10ක් අපි last week collect කරගත්තා එකතු කරගත්තා. හරි රෙකෝඩ් වෙනවනේ මේ රෙකෝඩින් එක දෙන්න. හරි. ඉතින් මේ වචන 10 ගෙදරදී එකතු කරන පොතට දැම්මා. collecting book එකට collective book එකට. ඒකෙන් සිංහල ටික activity book එකේ ලියාගෙන ආවා. හරිද? date එක දාලා පැත්තෙන් බලන්න දැන් activity book එක check කරගන්න මම මෙහෙම කියනවා දැන් මම ඔයාලගේ පොත් බලනවා. පොත් බලනකොට මට ඕන විදියට මම කියපු විදිහට වැඩේ කරලා නැති අය වෙන වෙන විදිහට වැඩේ කරලා තියන අය ඉන්නව නේද? අන්න එයාලගේ අවබෝධයේ අවමයි එයාලට මම එක්ක ඉදිරියට වැඩ කරන්නත් බෑ කියන පූර්ව නිගමනය ලබා ගන්න ඕනේ හැමෝම. ඒකට හේතුව තමයි මම කියන දේ අවබෝධ වෙලා නැහැ. එහෙම අයගේ තමයි මම කියන විදිහට වැඩේ නැත්තේ මට. මම පොත් බලනවා ඈ. අනේ එහෙම අයගේ මම කියනවා. අන්න ඒ වගේ අයට මම එක්ක ඉස්සරහට වැඩ කරන්න බෑ හේතුව මම කියන දේ තේරෙන්නේ නැති නිසා. හරි බලන්න නිසා difficult words activity book එකේ ක්‍රියාකාරකම් පොතේ උඩ ලියලා තියෙනවා date එක dictation කියලා ලියලා ඇති ඊට පස්සේ රූලක් කර රූලක් වචන 10ක් සිංහලෙන් ලියලා ඇති මෙහෙම පැත්තේ numbers දාලා ඇති 1 2 3 4 5 6 7 8 9 10 10 කියලා 10ට numbers දාලා ඇති බලන්න එහෙම නැත්නම් දැන් හරි හදාගන්න ඉස්සරහින් පොඩි ඉරි කැලි ටිකක් ගහන් ආවා ඔළුවේ තියෙනවා english words ටික වචන ටික හරි දැන් පටන් ගන්න ලියන්න I'll give only 3 minutes විනාඩි 3යි දෙන්නේ ඉක්මන් කරන්න විනාඩි 3යි ලැබෙන්නේ දැන් පටන් ගන්න ලොකු පොඩි බාල මහලු කවුරු වුණත් මේ ඇක්ටිවිටි කරන්න ඕනේ පන්තියට සම්බන්ධ වෙනවා you will have to switch in videos හැමෝම videos on කරගන්න හරි ලියලා අවසාන වෙලා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ
දැන් මෙහෙම page එක තියෙනවා. දැන් date දැම්ම dictation කියලා ලියුවා 1 2 3 කියලා 10ට නිකන් දැම්මා. මෙහෙම සිංහලෙන් ලියන් ආ. ඉස්සරහෙන් ලියලා තියෙනවා. red pen එක අරගෙන ලියලා ඉවර වෙලා red pen එක අරගෙන අර ඔයා එකතු කරපු පොතත් ළඟට ගන්න ඕනේ. ලියලා අවසන්යි. ලියලා අවසන් වුණාට පස්සේ අර එකතු කරපු පොතත් ළඟට අරගෙන red pen එකත් අරගෙන එකතු කරපු පොතෙන් බල බල අකුරෙන් අකුර බල බල මෙන්න මේ කෙලවරෙන් මෙහෙම හරි දාන්න. මේ පොත්වල දැන් මම බලනකොට මෙහෙම තියෙන හරි දාන්න. අන්න අවසානයේ මේ පහලින් මෙන්න මේ හරියෙන් 10න් ලකුණු ගන්න මෙහෙම දාලා රවුන්ඩ් කරන්න. red pen එකේ. red pen එකෙන් තමයි හරි දාන්නේ මේ වැඩ කරන්නේ. 10න් 10ම හරිනම් v.good කියලා දාලා මෙන්න මෙහෙම ඇලේට දාලා මෙහෙම ඇල ඉරක් දාලා ස්ටාර්ස් 3ක් තරු 3ක් අලවන්න ඕනේ. අලවලා ඔයාගේ නමත් ලියන්න ඕනේ රෙඩ් පෙන් එකකින් පහලින්. නමත් ලියලා මේකේ ෆොටෝ එකක් ගන්න ඕනේ. ෆොටෝ එක අරන් පැහැදිලිද කියලා බලන්න ඕනේ. ෆොටෝ එක පැහැදිලි නම් send it to your WhatsApp homework group. ඔයාලගේ WhatsApp homework group එකට දාන්න ඕනේ. homework group එකට දාලා ඉවර වෙලා Zoom meeting එකේ තියෙන chat box එකට ඇවිල්ලා ඊට පස්සේ දාන්න ඕනේ finished කියලා message එකක්. හරි. දෙවෙනි සහ අවසන් වර පැහැදිලි කිරීම. ඔය ඇක්ටිවිටි එක ලියනවා. හරිද? දැන් විනාඩි 3 අවසానයි ඈ. දැන් ලියන්න දුන්න විනාඩි 3 ඉවරයි. ඒ නිසා දැන් මේ විදිහට කරන්න පටන් ගන්න. එකතු කරපු පොත අතට ගන්න. දැන් පොත් දෙකක් තියෙනවා ඩික්ටේෂන්. එකතු කරපු පොත අතට ගන්නවා රෙඩ් පෙන් එකක් ගන්නවා අර බලලා එකින් එක බල බල හරි දානවා මේ කෙලවරේ. හැමතැනම නෙමෙයි මේ කෙලවරේ. හැම කෙනෙක්ගේ පොත් මේ විදිහට තියෙයි. මේ කෙලවරෙන් හරි දානවා. අවසානයේ 10න් ලකුණු ගන්න මේ පැත්තෙන් දාලා රවුන්ඩ් කරන්න. 10න් ගන්න. 10න් 10ම හරිනම් v.good දාලා ස්ටාර්ස් 3ක් අලවන්න ඕනේ. තරු 3ක් අලවන්න ඕනේ. ස්ටාර් කාඩ්ස් කියන්නේ කිව්වා red pen, highlighters, black, blue, pens, tipex. ආවට ගියාට වැඩ කරන අය පන්ති දෙන්න එපා. හරි. ඔයාලගේ කාලේ අපරාධය. ඒකයි කියන්නේ. හරි. 10න් ලකුණු ගාව v.good ස්ටාර්ස් 3 පෙන් නම ලියන්න ඕනේ. නම ලිව්වේ නැත්නම් ඒත් අනවබෝධයෙන් වැඩ කරන කෙනෙක්. මෙතන නම ලියන්න ඕනේ ඔයාගේ පහලින් red pen එකේ. හරි? ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒක අරන් WhatsApp homework group එකට දාන්න ඕනේ. එතින් නතර වෙන්න බෑ. ඇවිල්ලා chat box එකේ දාන්න ඕනේ finished කියලා message එකක්. දැන් බලන්න තාක්ෂණික දැනුම පාඩම් මාලා 3 4 5ක් විතර භාවිතා වුණා එතන. තවමත් තාක්ෂණික දැනුම අවම අය ඉන්නවා මෙතන. එයාලා කිසි සැලකිල්ලක්, ඌමනාවක්, උනන්දුවක් නැතුව වැඩ කරන අය. ඒකට හේතුව. ඔය මං එක්ක වැඩ කරනකොට ඕන සීලුම තාක්ෂණික දැනුම පාඩම් මාලා වරින් වර ඔයාලට මම දීලා තියෙනවා බලන්න කියලා. හරි. දෙමාපිය වැඩි හිටියෝ වෙන්න පුළුවන් අවිවේකී ඇති. ඒක අදාළ වෙන්නේ නැහැ ඉගෙන ගන්න. එහෙනම් ඉගෙන ගන්න බෑ. මේ වැඩසටහන් වල අවශ්‍ය සීලුම දේවල් දීලා තියෙන මේ වෙනකොට. ඒ තාක්ෂණික දැනුම පාඩම් බලලා ඒ විදිහට Zoom meeting එකේ ඉන්න ගමන් අපේ පොතක් ෆොටෝ අරගෙන WhatsApp homework group එකට දාන්නේ කොහොමද? එහෙම පාඩමක් තියෙනවා. තව තියෙනවා. Zoom meeting එකේ ඉන්න ගමන් chat box එකට ලකුණු දාන්නේ කොහොමද? ඒකත් වෙනම පාඩමක් තියෙනවා. හරි Zoom meeting එකේ ඉන්න ගමන් Zoom meeting එකේ ඉන්න ගමන් දැන් අවබෝධය අවම අය මොකද කරන්නේ? ඔය වැඩ ටික කරන්න Zoom meeting එකෙන් ලීව් වෙනවා. Zoom meeting එකේ ලීව් වෙලා තමයි ඔය වැඩ ටික කරලා ඊට පස්සේ ආයෙ Zoom meeting එකේ link එක හොයන් ගිල්ලෙන්නේ. හරිද? ඒක කරදර නිසා තමයි Zoom meeting එකේ ඉන්න ගමන් කරන විදි කියලා දීලා තියෙනවා බලන්න ඈ. ඒක බලලා අවබෝධය පුළුල් කරගන්න. ඔය සීල කටයුතු වලට තව විනාඩි දෙකක් දෙන්නම් පළවෙනි දවසේ නිසා. ලබන සතියේ ඉඳලා මතක තියාගන්න ඔය ඔක්කොටම දෙන්නේ විනාඩි 3යි. වේගය. හරි. තව විනාඩි දෙකක් ලැබෙනවා අවසාන වශයෙන්. time is counting. සීල වැඩ කටයුතු අවසන් කරන්න I will give you only 2 minutes. දැන් ඔය අද අන්තිමට වීඩියෝ එකක් අය ඉන්නවනේ. එයාගේ ලකුණු ලැබිලා නැහැ නේද? කරන්න දෙයක් නැහැ. ඔයාලට වැඩි මම අවිවේකී නිසා ඒකට කරන්න දෙන්න මම කිව්වා ගිය සතියේ මේ කලින් වීඩියෝස් ටික එවන්න. එවලා ගන්න ලකුණු. කියලා.
Okay, Naina, can you see this screen? Naina, the screen එක පේනවද? Naina, who is the owner of this book? කවුද මේ පොතේ අයිතිකාර? Naina පේනවද? Can you see the screen? අනිත් අයට පේනවද? Nainට පේන්නේ නැද්ද? මූල කතා කරන්න මට ඇහෙන්නේ පේනවා සර්. Yes, sir. නැද්ද? ඕකේ ඕකේ. එහෙනම් මයික්ස් ඔෆ් කරගෙන ඉන්න හිටපු විදිහටම ඉන්න. හරි. මම දැන් බලන් යනවා ඈ. හරි මේවා නොමේ නයනාගේ ඇක්ටිවිටි එක. very good. බොහොම හොඳයි නේ. පැහැදිලි පිළිවෙලයි. ඩේට් එක දාලා ඩික්ටේෂන් ලියුවා ඉරක් ගාලා රූලක් කර රූලක් 10 ලියපුවම ලස්සනට පිටුව පිරෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ සම්පූර්ණ නෝට් එකම v.good දාම ස්ටාර්ස් තුනක් පේස්ට් කරලා දිනවා. පොතේ ඉඩක් මදි වෙලා තියෙනවා. ලොකු කරෙක්ෂන් මාක් මෙතන තියෙනවා. out of 10 marks name එක. මේක තමයි ක්‍රමය. මේ පොත තිබුණාම ලස්සනයි. වැඩි හිටියෝ පොඩි හිටියෝ කියලා ભેදයක් නැහැ. ලස්සන විදියට පේනවා අපිට. අපි වැඩ කරන්න ආසයි ඊට පස්සේ නේ. ඊළඟ දවසෙත් ওই විදියටම. එතකොට මේ පොතේ මේ කෙලවරේ තරු තුන තියේ පොත පෙරලනකොට. එතකොට ආසයි බලන්න පොත. හරියටම ඔක්කොම කරෙක්ට් කරගන්න ඕන. හරි. මෙහෙම බලාගෙන යමු අපි එකින් ඉක්මනින්ම. අනිත් එක ලෝඩ් වෙන්නේ WhatsApp බ්ලොක් වෙලා. හරි. මම විනාඩියක් දෙන්න මම ඒක ෆික්ස් කරගෙන එනකන් ඈ. නොකරපු අයට තවත් වෙලාවක් තියෙනවා හරියට ඉක්මනට කරන්න. මම අනිත් අයගේ පොත් බලන්න දෙන්නේ WhatsApp බ්ලොක් කියලා නිසා මට විනාඩියක් වුණේ ඒක ආයේ සෙට් කරගන්න. Please wait. ගොඩක් අය එක දිගට එහෙම එවනකොට පොඩ්ඩක් බ්ලොක් වෙනවා. ඊට පස්සේ ආයෙ මේ විදිහට ෆික්ස් කරගන්න ඕනේ. ඒකෙන් දැන් ගොඩක් අයට තව වෙලාව ලැබුණා ඈ වැඩේ කරගන්න.
Okay. Screen එක පේනවා නේද? හරි. නයනා. Next. Nelini. Next. Vishmi. මේ all correct ගත්තු අය. හොඳයි. ඉදුමින ඔය ස්ටාර්ස් පේස්ට් කරලා නැහැ. ස්ටාර්ස් ඕන ඊළඟ දවස් වෙනකොට. අඩුපාඩු තියෙනවා ඊළඟ දවසට හදා ගන්න ඕනේ. නුවාන්. Okay good. තමාෂා ස්ටාර්ස් ගන්න next week වෙනකොට. no name නමක් නැහැ. මහීකා වැරදි කරලා තියෙන රූලක් කරන්න ඕනේ මහීකා. අසාදි ස්ටාර්ස් ගන්න next week. මල්කි ස්ටාර්ස් ගන්න next week ස්ටාර්ස් ඕනේ. නිත්මි 9 අරගෙන තියෙනවා. තිලිනි all correct අරන් තියෙනවා. name එක පැහැදිලි හරි. ගීතා ඔය විදියට නදීෂ් මම මැද්දෙන් බලාගෙන යන්නම් ඈ අඩුපාඩු තිබුණොත් කියන්නම් ඈ නමින් නමට කියන්නකොත් ගොඩක් වෙලා යනවා ඈ ඔයාලගේ ඇක්ටිවිටි එක අතර තියෙනවද කියලා බලා ගන්න. Okay good අඩුපාඩු තිබුණියොත් මම කතා කරන්න. Okay good ජෙනුලිත් okay good කොමේකේ මදි මේ එක page එක ලියන්න අනිත් page එකට ගිහින් එකයි ගැටලුවේ අනිත් page එකට ගිහින් දහම් මදි තව ටිකක් උනන්දු වෙන්න ඕනේ තව ටිකක් වැඩ කරන්න ඕනේ. Okay good okay මේ වැරදි මේ අවබෝධය නැහැ මම එක්ක වැඩ කරන්න බෑ. මොකද දන්නද ඒකට හේතුව මේ ආකාර තුනෙන්ම ලියලා නෙමෙයි අනවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. අනවබෝධයෙන් ක්ලාස් එක ගන්න එන අනිත් සමස්තයක් විදිහට ගත්තා මේ වැරදි මෙයා සම්පූර්ණ අනවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ලහිරුණි. අනවබෝධයෙන් මේ තියෙන්නේ අනිත් අය බලන්න මොකද්ද මේ බුක් එක මේක කලෙක්ටිව් බුක් එක එකතු කරන පොත. එකතු කරන පොත වගේ ඩික්ටේෂන් කරලා තියෙනවා. වැරදි අනවබෝධයෙන් ඉන්නේ. අවබෝධය වඩා වර්ධනය කරගන්න. ඒකට හේතුව තමයි මේ බලන්න මේ ලස්සනට ඇක්ටිවිටි කරපේවා තියෙනවා මේ හරි ලස්සනයි. මෙහෙම පොත් බලාගෙන යනකොට අනිත් අයත් බලන්න. මම වෙනදට නමින් නම කියනවා. නමින් නම කියන්නේ කිව්වොත් අද ටිකක් වෙලා යනවා මම. හරි? මේ අඩුපාඩු කියන්නේ මේකත් වැරදි පොතක් නෙමෙයි. ඔය අනිත් අය අවබෝධ කරගන්න මේ මම කියන දේ අවබෝධ කරගන්න බැරි අය ඉන්නවා. ඒ අතින් බලනකොට මං හොඳයි කියලා තමන් ගැන තවුරුවක් ගන්න. CR පොතක වැඩ කරලා. CR පොතක් ගන්න එපා මේක. දැන් ඒකට ගත්තා ඒක අපිලි වෙලානේ. පොඩි පොතක් ගන්න කියන්නේ ලස්සනට නෝට් එක ලස්සනයි ඒක. ඒ මං කියන දේ වැරදි. අනවබෝධයෙන් ඉන්නේ. ඒ අයට අර මම කියන දේ පැහැදිලිව අවබෝධ කරගන්න බෑ. ඒ අයට මම ඉදිරියටත් මාත් එක්ක වැඩ කරන්න අපහසුයි. මේ කපන්න කොටන්න එපා කියලා තිබුණා මේ වැරදි මේ ඇක්ටිවිටි එක. දැන් මේ මම දැක්කාම පැහැදිලි කරනවා. එතකොට ඒ ආශ්‍රයෙන් ඒ වගේ වැරදියට වැඩ කරන අය ඒක හදා ගන්න ඕනේ. මෙහෙම කපන්න බෑ. අකුරු කැත වුණාට ගැටලුවක් නැහැ මට. හරි? මෙහෙම කපන්න බෑ. ටිපෙක්ස් කරලා ඒ උඩ ලියන්න වැරදුනොත්. ඒ ගොඩක් වර්ධිනවා නම් පෙන්සිල් එක යූස් කරන්න. මේ ලස්සනට කරපු ඇක්ටිවිටිස් තියෙනවා. එකක් වැරදුනාට ඇක්ටිවිටි එක පිළිවෙලයි. හොඳයි. ඒ විදිහට ඉතින් good. කපලා තියෙනවා ඈ. එහෙම. හරි. okay. හොඳයි. මේ රුලක් ලියන්න ඕනේ වැරදි. දැන් මේ ගොඩක් දෙනෙක් බලන්න දැන් මේ වගේ ඇක්ටිවිටි හරි ලස්සනයි. දැක්කාම හිතේ පිරෙනවා. ඒ වුණාට ස්ටාර්ස් අරගන්න අයේෂා ඊළඟ දවසේ ඈ. හරිම හොඳයි. එහෙම හොඳට කරපු අය ඉන්න එක දවසින් වැඩි අල්ලගෙන. කොහොම හොඳයි. එතකොට දැන් ඔය අඩුපාඩු තියෙන අය ඔයාලට ආය අඩුපාඩු හදා ගන්න වෙන වැඩිපුර කාල වේලාවල් දෙන්නේ නැහැ. ඩික්ටේෂන් එක ලබන සතිය වෙනකොට ඔක්කොම අඩුපාඩු හදා ගන්න ඕනේ. දැන් දැක්කම සමහරට තාම පොතකුත් නැතුව ඇති. හරි? තාම පොතකුත් නැතුව. සමහර අය CR පොත් අරගෙන. සමහර අය එකතු කරලා පොතේ ලියන. හරිද? මම හැමදාම ওই විදිහට ඩික්ටේෂන් එකේ පොත බලන්නේ නැහැ. ලකුණු ටික විතරයි ඊළඟ සතියේ ඉඳලා මම බලන්නේ. මම අද පොත් ටිකම චෙක් කරන් ගියේ. ඊළඟ සතියේ ඉඳලා මම chat box එකට ලකුණු ටික විතරයි ගන්නෙ. Taman දැනගන්න ඕනේ එක දවසක් දෙයක් කියපුවා මේක ඒ විදිහට කන්ටිනියු කරගෙන යන්න. හිතන්න හැමදාම මම පොත් අරගෙන බලනවා නම් එහෙම උගන්වලා තියෙනුමක් නෑ. එතකොට මම හැමදාම ඉන්න ඕනේ පස්සේ.
මම දැන් කිව්වා මට අවශ්‍ය මෙහෙමයි කියලා ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලගේ පොත ලස්සනට එහෙම දිගටම කන්ටිනියු කරන් යන්න. නෙක්ස්ට් week ඉඳලා මේකට අනවශ්‍ය වෙලාවක් ගත වෙන නිසා මම කරන්නේ chat box එකට ලකුණු ටික 10න් ගන්න එක විතරයි. එතකොට නම් ටික ඔක්කොම කියනවා. පොත් බල බල ඉන්න. එතකොට WhatsApp block වෙන්නේ නැහැ, ගැටලු ගන්නෑ. කරගෙන යන්න පුළුවන්. දැන් මට අවශ්‍ය විදිහට කිව්වා ඒ විදිය දිගටම ඔයාලා මතකේ රඳවාගෙන ලස්සනට පිළිවෙලට වැඩ කරන්න. මේ දක්වා කොහොම අපි පිළිවෙලට වැඩ කළත් කමක් නැහැ. දැන් ඉඳලා පිළිවෙලට වැඩ කරන්න මේ ක්ලාස් එකේ. Okay. Now you can take to our GR1A. GR1A පොත් ටික ගමු. Last week we have finished studying about the sentence. What is the sentence? මොකද්ද වාක්‍යයක් කියන්නේ? වාක්‍යයක් ගැන අපි පුළුල් විදිහට සාකච්ඡා කරා. නේ. ඒ වගේම අපි බොඩි වීඩියෝ ක්ලිප් ඇක්ටිවිටි එකකුත් කරන්න කිව්වා. හරි. වාක්‍ය පිළිබඳව. ඒ වීඩියෝ ඇක්ටිවිටි එක කියපු හැමෝටම හොඳ අවබෝධයක් තියෙනවා දැන් වාක්‍යයක් කියන්නේ මොකක්ද? ඒකේ කාල කීයක් තියෙනවද? ඒකේ කොටස් කීයක් තියෙනවද? How many forms of a sentence? වාක්‍ය ආකාර කීයද? මෙන්න මේ වගේ මූලික දේවල් ටික ඔක්කොම හරියට ග්‍රහණය වුණා මේ වීඩියෝ එක කියපු හැමෝටම. වීඩියෝ ක්ලිප් එක කියපු හැමෝටම. හරි. එනිසා now you all have to send me your full of marks out of 10 regarding that video clip to the chat box. බිහරි ඉක්මන් කරන්න. තප්පර කීපයක් ඇතුළත දැන් ඔයාගේ නම සිංහලෙන් ලියලා හරි ගමක් නැහැ ලකුණු ටික දාන්න ඉස්සරහින්. නම වැරදියට කීවෙයි කියලා හිතන අයට. අර ස්ත්‍රී පුරුෂ ભેදය අඳුන ගන්න බැරි ඒවා තියෙනවා සමහර නම. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරනකොට ඒක කියන්නේ සහන්ස සහන්සා. ගොඩක් ලේසි සිංහලෙන් නම ලියලා ඉස්සරහින් ලකුණු ගන්න දාන්න. ඒ විදිහට chat box එකට ඉක්මනට එවන්න. අනිත් අය නම ගැටලුවක් නැහැ කියවන්න පුළුවන් විදිහට තියෙනවනේ ඉංග්‍රීසි වලින් ටයිප් කරාට ගැටලුවක් නැහැ. නේම් එක ලියලා මේව 10 කීයද කියලා ඔහම දාලා ඉක්මනට දාන්න මැසේජ් එකක්. නම කියවෙන්න ඕනේ. වැඩේ කරපු අය. නොකරපු අය හේතු සඳහන් කරලා මැසේජ් එකක් දාන්න ඕනේ. මේ වැඩසටහන මෙතනින් ඉදිරියට කරනවාද කියලා තීරණය කරන්න ඔයාලගෙන් එන මැසේජ් ප්‍රමාණය මත. ඒ නිසා you will have to send a message to the chat box. Now there are 197 students here now. Out of them only about 50 students have sent their marks. 50ක් විතර තමයි දැන්ට නම් එවලා තියෙන්නේ. මේකට විනාඩි 10 15 වෙලා ගන්න එපා ඈ. ඔයාලා කොච්චර වෙලා ගත්තත් මං ඉන්නවා. ඒ වුණාට එච්චර වෙලා ගන්න එපා. මොකද මම මෙතනින් කැල්කියුලේට් කරනවා අද පන්තියේ මෙතනින් ඉස්සරහට කරන එක තේරුමක් තියෙනවද නැද්ද? ඒක තියෙන්නේ ඔය වෙන මැසේජ් එකක් එක්ක. ඒකට හේතුව තමයි ඔය වීඩියෝ ක්ලිප් එක එවපු නැති අය මෙතන හිටියොත් වැඩිපුර ප්‍රමාණයක් අද පන්තියේ කරෙන්නේ නැහැ. එක්ක යාලා නෑ විදිහින් ඉන්න ඕනේ පන්තියට. නේද? වැඩ නොකරනවා නම් මම ඒක පැහැදිලි කරා. ඉක්මන් බිහරි ඉක්මන් කරන්න. Now there are 200 students here now. Out of them 120 students have sent their marks. More about 80 students have to send their marks. තව 80කට වගේ පිරිසකට ලකුණු එවන්න තියෙනවා. පන්තියට වෙලාවට සම්බන්ධ වෙන්න. ඒක ලේට් වුණොත් තේරෙන්නේ නැතු වෙනවා කරන්නේ මොනවද කියලා. රෙකෝඩ් එක නම් දෙනවා. රෙකෝඩින් එක බලා ගන්න. හරි ඕකේ. බලා ගන්න අහගන්න. දැන් වීඩියෝ ක්ලිප් එක ඒවලා ඕල් කරෙක්ට් ගත්තු අයගේ නම් ටික කියන් යනවා තමන්ගේ නම් කී වෙනවද බලා ගන්න. සෙතුම් තනුකි පවන් දේශන් තමාෂා ඉරන්දි මහීකා මලිඳු සෙවුනි රේණුකා දැන් මේ නම් ටික කියන මට විනාඩි 3ක් විතර යනවා. ඒ නිසා අවබෝධයෙන් අහගෙන ඉන්න වෙන අවධාන වලට යන්න එපා. ඉතින් මේක අහගෙන ඉන්න හැමෝගෙම දැන් වැඩක් කරලා ලකුණු ටික අරගෙන ඒ ලකුණු කියවනකොට පන්තියේදී තමන්ගේ නම කියවෙනකොට පොඩි නිදිමත ගතිය හිම යන බෑ. හිමාලි මෙනුල ආශිකා සසින්දි හෙසලි අනුසර භාග්‍ය ජෙනුලි දහම් තනුකි අමීෂා ඉදුමින ලුසඳ පවන්කා ඉරේෂා පවනි කිමිදු හසිතා තනුවර සාගරිකා සඳුනි මල්ෂා ලකිත් ලක්තිල තෙනුරි හසදි සිතුම් හසන්ති තරු තුෂාරි මල්කි අදීෂා නිරෝෂා මදාරා රසිකා අවිෂ්කා චාරුනි ශෂිමි ජෙනුකි මිනුකි ලක්මාලි චමිදු ලක්ෂ්මි විදූෂ චතුරි ඕෂධි චන්දිමා තිලිනි අශෝකා දසුන්
මානෙල්, නෙත්මි, මල්මි, හිමාෂ්, හිරුත්, ප්‍රදීප්, විචිත්, අයේෂා, ශිරානි, සඳමි, දර්ශනි, ඉන්දික, දිනිත්, විශුල, කුමංග, විශ්මි, සෙලිනි, දිනිති, සජිනි, සනුක, සඳරු, සඳමිනි, ප්‍රබෝධ්‍යා, විතුලි, සඳසි, අරුණි, සන්ධ්‍යා, දිදුජය, ලකිත්, සත්‍යා, උමේෂ්, මොවින්දු, ක්‍රිෂාන් ගිය සතිය ආවේ නැහැ. ඒක නිදහසට කාරණාවක් නෙමෙයි ඈ. ඒතකොට රෙකෝඩින් එක බලලා තමයි අද එන්න ඕනේ. අද පන්ති ඉඳන් හිටියත් තේරුමක් නැහැ ආ. රෙකෝඩින්ස් එතකොට දෙකම බලන්න වෙනවා ඈ. මේ පන්තියේ රෙකෝඩින් එක දෙන ඉඳන් නිදහසට ගේන්න බෑ කාරණා ඈ. ඒක නිදහසට කාරණාවක් විදිහට ගේන්න අමාරු. ආය කවිඳු, තිලක්, දමයන්ති, දිනු, හසරැල්, උදේශි, ප්‍රභාෂ, දෙනෙත්, පමුදි, තරුෂි, උදානි, දහම්සා, ප්‍රමුදිත, චලක්ෂණ, දිනායා, සදුල්, සචින්, හිමන්දි, මාලිකා, චේසර, ලහිරුණි, කේෂනි, අහිංසා, සෙතුමි, නිෂාදි, සෙහස්, දිනුර, තිමාලි. අද මම වීඩියෝ එක දැම්මේ නේ. ඒක අනිත් දවස් දැනගන්න ඕනේ කලින් දාන්න ඈ. සමදර අන්න එහෙමත් දාන්න වීඩියෝ එකේ ඒව ලකුණු ලැබුණ නැහැ කියලා හරි දාන්න ඕනේ. එකක් හරි රිප්ලයි එකක් එන්න ඕනේ මම. සමදරා. හරි. තව කෙනෙක් කියනවා තිසර කියනවා වැස්ස නිසා සිග්නල් නැති නිසා දාන්න අද. රැයට දාන්නම් අනිවාර්යෙන් කියලා. දනුචි, නිසුල, මිසන්දි, නන්දනි, චල්මි, අකේෂ්, ඉන්දිවරි, වසන්ති, දීපිකා, පමුදි, තිලකා, අයුනි, අකේෂ්, තරංග, ගීතා, නන්දනි, නදීෂානි, නයනා එයාලා කරා හරි. අසනීප වෙලා හිටියලු මිහින්සා. අනෝ මට වීඩියෝ එක දැම්මට ලකුණු ලැබිලා මාල්ෂට ලැබිලා තියෙනවා. සනුජය අද ජොයින් උනේ කලින් දවසේ ලින්ක් එක ගන්න බැරි වුණා. රෙකෝඩින් එක ගෲප් එකට දාලා තියෙන්නේ නැත්නම් YouTube එකේ තියෙන බැලුවා. අය සහන් සාකේෂ්, ශාලිකා, රේණුකා. අය කියනවා වීඩියෝ එක දැම්මට ලකුණු ලැබුණ නැහැලු තිනුර. සාරිකාටත් සනීප නැති වෙලා තියෙනවා. ආකේෂ්, සිසුල. හරි ඕකේ. Okay, thank you very much. එක්කෙනෙක් මට මතක් කරනවා මේකේ මේ ග්‍රැමර් කියන එකේ අකුරු වැරදි කියලා. මාත් ඒක දැන් දැක්කේ. හරිද? මේකේ මේ මුල් පේජ් එක මම පස්සේ ඩිසයින් කරලා ඇඩ් කරන්න කියලා හිතුවා. එතනදී මේ මෙතන ඊ නෙමෙයි එන්න ඕනේ. ඒ thank you very much. එක්කෙනෙක් මතක් කරනවා. මම මේ මුල් පේජ් එක පස්සේ ඇඩ් කළේ. පොත print දානකොට මුල් පේජ් එක දාන්න කියලා උපදෙස් දුන්නාට මම මේක එච්චර ටච් උන්නේ නැහැ. මෙතන ඊ නෙමෙයි එන්නේ ඒ ග්‍රැමර්. හරි. යද්දි. හරි. ඒක එතනින් පොඩ මිස්ටේක් එක හදාගන්න. හරි. ඔය විදිහට එවපු හැමෝගෙම දැන් තිනුරත් කියන වීඩියෝ එක දැම්මට ලකුණු ලැබුණේ නැහැ කියලා. යාපා කියන්නේ thank you very much යාපා. දර්ශනීයත් ලකුණු ලැබුණේ නැහැ. හරි. ඔය විදිහට තමයි වීඩියෝ එක එවපු අය එවපු නැති අය එයාලගේ නිදහසට කාරණා දක්වලා තිබුණා. හොඳයි. ඕකේ good. ඉදිරියට යමු. ලාස්ට් වීක් අපි සාකච්ඡා කරපු දේවල් වලින් මම අහඹු ලෙස අපි එක්කෙනෙක්ට අවස්ථාව දෙමු. අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ ගිය සතියේ පාඩම ඕකේ. අපි ලාස්ට් වීක් සාකච්ඡා කළා වාක්‍යයක් කියන කාරණාව ඉතා ගැඹුරු ලෙස පුළුල් ලෙස සාකච්ඡා කළා. ඒකෙන් වීඩියෝ ක්ලිප් එකකුත් එව්වා අපි ඈ. හරි. ඒ විදිහට අපි සාකච්ඡා කරපු දේවල් මතකද කියලා බලන්න අපි එක්කෙනෙකුට අවස්ථාවක් දෙනවා අපිට පැහැදිලි කරන්න. ඒ වීඩියෝ එකේ කරපු දේම තමයි අපි අහගෙන ඉන්නම්. අපිට පොඩ්ඩක් අවබෝධයක් එන විදිහට මේ වාක්‍යය මොකක්ද ඒ කියන කාරණාවලට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අපි දමයන්දිට අවස්ථාව දෙමු. මයික් එක ඔන් කරලා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ වාක්‍යයක්. අනිත් අය මයික් ඕෆ් කරන් ඉන්න ඕනේ ඈ. හරි.
අපි ගිය සතියේ සාකච්ඡා කරපු තැනට එනකම් පොඩි පැහැදිලි කිරීමක් අපිට කරන්න. ඒ ආශ්‍රයෙන් අනිත් අය මෙනෙහි කරගන්න ඕනේ කියන දේවල් අපි කොහොමද ඔළුවට දාගත්තේ කියලා. දමයන්ති can you දමයන්ති සිග්නල් ගැටලුවක් තියෙනවා. අපි පැහැදිලිව කතා කරන්න පුළුවන් කියන අවස්ථාව දෙන්න. හරි මයික් ඔෆ් කරගන්න ඈ. මදාරට අවස්ථාවක්. Okay. Sir, Oh. I am 38 years old. The sentences වාක්‍යයක් යන වචන කීපයක එකතුවකි. ඒවා කාල භේදයන් තුනකට ශ්‍රේණිගත කරන්න පුළුවන්. past tense, present tense, future tense. past tense කියන්නේ අතීත, present tense කියන්නේ වර්තමාන, future tense කියන්නේ අනාගත. අපි ඕනෑම ආකාර වාක්‍යයක් ගොඩනගද්දී එය කොටස් තුනකට බෙදන්න පුළුවන්. subject, verb, object. ඔව්. ආකාර හතරක් තියෙනවා. positive form, negative form, correction form, negative correction form. positive form කියන්නේ සාමාන්‍ය ස්වරූපය, negative form කියන්නේ නැතනාර්ථයේ ස්වරූපය, correction form කියන්නේ ප්‍රශ්න ස්වරූපය, negative correction form කියන්නේ නැතනාර්ථයේ ප්‍රශ්න ස්වරූපය. ඒ ආකාරයෙන්ම positive form වලදී වාක්‍ය verb එකට මුකුත් වෙන්නේ නැහැ. negative form වලදී වාක්‍ය verb එකට not එකතු වෙනවා. correction වලදී verb එක මුලට ඇවිත් අගට correction mark එකක් එනවා. negative correction mark වලදී වෙන්නේ verb එක මුලට ගෙනල්ලා not දාලා කෙටි කරලා වාක්‍ය අවසන් කරලා correction mark එක අගට එනවා. thank you sir. Okay, very good. කොහොමද? අපි දැන් එයා හරි විදියටම අපි පාඩම් කරගත්තු අපි මතක තියාගත්තු විදියටම පැහැදිලි විස්තරයක් කළා නේ. අනිත් අය ඒ ගැන මෙනෙහි කරගත්ත ඒ වෙලාවේදී. ඒ ටික නේ. ඒ කියන්නේ අපි හැමෝම ආයෙ එකපාරක් ඒක මතක් කරගත්ත ගිය සතිය මොනවද ඉගෙන ගත්තේ කියලා නේ. හරි. එහෙනම් මගේ ස්වරේනුත් අහගන්න කොහොමද අපි කතා කළේ මෙතන තියෙන කල් ඈ. මේක කතන්දරයක් වගේ මතක තියාගන්න තියෙන්නේ නේද? අපිට එක එක අයිඩියාස් එක චිත්‍ර රූප මැවෙන විදිහට අපි ගිය සතියේ පොඩි රූප සටහනුත් එක්ක ඒක සාකච්ඡා කළා. වාක්‍යයක් sentence වාක්‍යයක් කිව්වේ මේ තැන් වල තියෙන වචන එකතු කරලා හදාගන්න දෙයකට කියලා අපි කිව්වා. දැන් මැවේවි ගිය සතියේ වගේ රූප සටහන් අදින්න අවශ්‍ය නැහැ. අනිත් වැඩ කටයුතු නතර කරලා ආය අහගෙන ඉන්න මෙතන ඉඳලා අපි ගිය සතියේ නතර කරපු තැන ඉඳලා පොඩ්ඩක් දුරට කන්ටිනියු කරන්න දෙන්නේ. ඊට පස්සේ ඔයාලට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. දැන් අද ආවේ සති දෙකෙන් වාක්‍ය නිර්මාණය කරන්න පුරුදු කරනවා කියලා පොරොන්දුනා නේද? හැම කෙනෙක්ටම පුළුවන් වෙනවා. මේ රටාව හොඳට අහගෙන ඉන්න ඕනේ. වෙන අවධාන වලට ඔළුව යොමු කරන්න එපා. ඒ නිසා අහගෙන. එහෙම තැන් වල තියෙන වචන එකතු කරලා හරි අර්ථාන්විත විදියට ගොඩ ගහපුවාම ගොඩ නගපුවාම පිළිවෙලකට සකස් කරපුවාම වාක්‍ය නිර්මාණය වෙනවා කියලා තමයි අපි කිසිසේත් සාකච්ඡා කළේ. ඒ විදිහට හදාගන්න ඒ ඕනම වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවානේ. අපිට අතීතෙන් කියන්න පුළුවන්, වර්තමානයෙන් අනාගතෙන් කියන්න පුළුවන්. මම කොළඹ ගියා, මම කොළඹ යනවා, මම කොළඹ යාවේ. ওই විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනක් තියෙන්නේ අර විධිමත් විදියට බෙද ගස්සන්න. අර්ථාන්විත විදියට බෙද ගස්සන්න තමයි වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් අපි මේ මුලැමැද අග කියලා වෙන් කරගන්නේ. ඒ මොනවද? ඉංග්‍රීසි වලින් ගත්තොත් they are subject, verb and object. subject කියලා කිව්වෙ මොකක්ද? verb කියලා කිව්වෙ මොකක්ද? object කියලා කිව්වෙ මොකක්ද? අපි කතා කළා ඒවා නේ. ඔය විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන ආකාර හතරක් තියෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඕනම වාක්‍යයක නේද? ඕනම වාක්‍යයක තියෙන ප්‍රධාන ආකාර හතරයි. මේ ආකාර හතර අපි සිංහලෙන් ඉංග්‍රීසි වලින් සහ මේ ආකාර හතරෙදි මේ වාක්‍ය වලට මොනවද සිද්ධ වෙන්නේ වෙනස්කම් කියලා අපි හොඳට ඔලුවට දාගෙන තියෙන්නේ. එහෙනම් අපි වාක්‍ය නිර්මාණය කරනකොට මේවා මතක් වෙන්න ඕනේ. ඒ නිසායි මේවා මේ කියලා ඔයාලා ඔලුව වලට දෙන්නේ. වාක්‍ය නිර්මාණය කරනකොට මේවා ඉක්මනට අපි මේවා ඔය එක තැන් වලින් අරගන්න. නේ? මොනවාද? there are four forms of a sentence. they are positive form, සාමාන්‍ය ස්වරූපේ, negative form නැතනාර්ථය, question form ප්‍රශ්න ස්වරූපේ, negative question form නැතනාර්ථය ප්‍රශ්න ස්වරූපේ. what happened to the verbs? අපි මොනවාද මේ ක්‍රියාපදයට වෙන්නේ කියලා බලාගෙන ගියොත් එහෙම මේ positive form එකේදී nothing happened. ඔව් වෛද්‍යවරයෙක් වේ he is a doctor. is කියන්නේ verb එක කියලා ගිය සතියේ අපි අවබෝධ කරගත්තා. is තියෙන තැනම තියෙනවා කියන්නේ අපි අඳුන ගන්නවා වාක්‍යක දැන් අපි ඉගෙන ගන්න දේවල් වලින් එක දේවල් අඳුන ගන්න ඕනේ. වාක්‍යයක් දැක්කොත් ඉංග්‍රීසි sentence එකක් දැක්කොත් verb එක තියෙන තැනම තියෙනවා නම් ඒක positive වාක්‍යයක්. negative වලදී මොකද වෙන්නේ කියලා අහුවා. verb එකට not දාලා
verb එකට not දානවා. එච්චරනේ. verb එකට not දානවා. අපි කොහේ හරි වාක්‍යයක් දැක්කොත් මේ verb එකට not දාලා තියෙන අපි අඳුන ගන්නවා. මේ ඉගෙනගත්තු දේවල් භාවිතා කිරීම ඈ. ඔය ස්කූල් ස්ටුඩන්ට්ස් ලාම කොහේ හරි පොත්වල දැක්කොත් verb එකට not දාලා මොකද්ද form එක negative. ඇයි ඒ? verb එකට not දාලා. ඒක තමයි වෙන්නේ negative වල. දැන් අර වෙනදට වැඩිය කලින්ට වැඩිය අවබෝධයෙන් තමයි දැන් ඉංග්‍රීසි වාක්‍ය දිහා දකින්නකොට නේද? ඉංග්‍රීසි වාක්‍ය ඇහෙනකොට අපි බලන්නේ. අපි ගවේෂණාත්මකව බලන්නේ දැන්. නේ? ඒක අපිට විග්‍රහ කරගන්න පුළුවන්. අපි දන්න දේවල් එක. question form එකේදී මොකද වෙන්නේ? මතක් කර ගන්න පුළුවන් නේ. හරි වාක්‍යයක verb එක මුලට ඇවිල්ලා තියෙනවා නම් අපි දන්නවා අවසානයේ question mark එකකුත් තියෙන්න ඕනේ. කොහේ හරි question mark එකක් තිබුණ නැත්නම් ඒක වැරදි කියලාත් අපි දන්නවා. නේද? verb එක මුලට ඇවිල්ලා අවසානයේ question mark එකක් නැහැ. ඒ වගේම දකින්නකොට මේක වැරදි කියලා අපි දන්නවා කියන්නේ. මොකද මේ මුලට ඇවිල්ලා වාක්‍යයේ තේරුම දැනගන්න ඕනෙත් නැහැ. අපිට වාක්‍යයේ form එකක් කියන්න වාක්‍යයේ තේරුම ඕනද නැහැ. අපි එහා දාන verb එක කොහෙද තියෙන්නේ? මොකද වාක්‍යය වෙලා තියෙන්නේ. මුලට ඇවිල්ලා අවසානයේ question mark එකක් තියෙනවා නම් අපි දන්නවා වාක්‍යයක් දැක්කොත් මේ ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන්. තේරුමෙන් වැඩක් නැහැ මේ වාක්‍ය question form එකේ වාක්‍යයක්. අපි ඉගෙන ගන්න චූටි දෙයක්ද ඒකෙන් වැඩක් තියනවා කරගන්න නැහැ මේ පන්ති. ඒකෙන් අපිට දෙයක් තියෙනවා අපි ගවේෂණාත්මකව බලන්න. නෙගටිව් question වලදී මොකද වෙන්නේ? අපි දැක්කොත් කොහේ හරි වාක්‍යයක් තියෙනවා verb එක කෙටි කරලා මුලට දාලා not දාලා අවසානයේ question mark එකකුත් දාලා තියෙනවා. අපි දන්නවා මේක නෙගටිව් question sentence එකක් තමයි තියෙන්නේ. නැත්නම් අර්ථයේ ප්‍රශ්න ස්වරූපයෙන් තමයි මේ වාක්‍ය තියෙන්නේ කියලා දන්නවා. ඉතින් ඔතන දෙනකන් තමයි අපි සාකච්ඡා කළේ. දැන් ඒ ටික මෙතන ඉන්න ඕන කෙනෙක්ට තව කෙනෙක්ට උගන්වන්නත් පුළුවන් තරමට පුළුවන්. මෙතන ඉන්න ඕනම කෙනෙක්ට තව කෙනෙක්ට පැහැදිලි විදියට කියලා දෙන්න පුළුවන් මෙන්න මේක තමයි වෙන්නේ කියලා. රූප තමයි ඇඳලා හරි කියලා දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා මෙතන ඉන්න මේ හැම කෙනෙක්ටම හරියට වැඩ කළා නම්. හරි. එතනින් ඉදිරියට ටික හරි වැදගත්. හරිම වැදගත්. ඉතින් ඉදිරියට ටික. දැන් කතන්දරයේ මේක ස්ටෝරි එකක් කියලා ගමුකෝ. අපි හොඳට සිංහලෙන් මතක තියාගන්න මේ ස්ටෝරි එක. මේක දෙවෙනි පරිච්ඡේදයට යන්නේ. ඔය ගිය සතිය වගේම හොඳට මේ සතියත් අහන් ඉන්න. හරි? රසවත්. අපි දන්නේ නැති දේවල් අපිට තේරෙන විදිහට ඉගෙන ගන්න ලැබුණ අවස්ථා. ඒ නිසා රසවත් විදිහට අහගෙන ඉන්න. ඉතින් දැන් ওই විදිහට මොකද කළේ වචන එකතු කරලා කාල වලට දාලා කොටස් වලට දාලා ආකාර වලට දාලා හදාගන්න ඕනම වාක්‍යයක් දරුවනේ වැඩි ඉතින් ඕනම වාක්‍යයක් අපේ ඔළුවට තමයි එන්නේ නැත්නම් හිතට දැනෙන ඔය සිංහල වාක්‍යනේ අපේ හිතට එන දේ තමයි කියන්නේ නෙමෙයි හිත කියන්නේ. අපි ඒ දන්නෙත් නෑ අපි හිතලා කියන්නේ කියලා දන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ තරම් වේගවත් අපේ සිංහල භාෂාවේ ඇසිරවීම ඒ තරම් වේගවත්. නිකන් මේ පැත්තෙන් හිතලා ඒ තරම් වේගවත්. අපි හිතලා තමයි ඔය වාක්‍ය කියන්නේ. අපිට හිතට එනවා මේක කියන්න ඕනේ මේක කියන්න ඕනේ. ඒක ඒ තරම් වේගවත් මොකද අපි දිනපතා භාවිතා කරලා හැම මොහොතකම භාවිතා කරලා. ඒ නිසා අපේ හිතට එන වාක්‍ය ප්‍රධාන පාරවල් දෙකකින් තමයි එන්නේ. පාරවල් දෙකක්. ඒවා ඒ නම් වලින්ම මතක තියාගමු නැත්නම් පැටලෙන පාරවල් දෙකකින්. මොනවද මේ පාරවල් දෙක? අපි හිතන, කතා කරන, ලියන ඕනම වාක්‍යයක් එක්කෝ ඒක කරන දෙයක් හඳුන්වන වාක්‍යයක්. තවම තේරෙන්නේ අහන් ඉන්න හොඳට. කරන දෙයක්. අපි සිංහල වාක්‍ය නිර්මාණය කරද්දී මේවා විග්‍රහ කරගත්තේ නැහැ. නමුත් දැන් ඉංග්‍රීසි හරියට කරන්න ඕන නිසා දැන් සිංහල විග්‍රහ කරන්න යන්නේ. එහෙම නැත්නම් ඒක දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. මේ බලන්නකෝ තවදුරටත් පැහැදිලි කරමු උදාහරණ දෙකක් දෙන්නම්. එක උදාහරණයක් ගන්න මේකෙම තියෙනවා. මම පොළට යනවා. ඔය පුංචිම දරුවෙක් හිටියත් තේරෙනවා ඈ. තව වාක්‍යයක් තියෙනවා මම ගුරුවරයෙක් වෙයි කියලා. ඔය තියන්නේ ඔය වාක්‍ය දෙක දිහා පොඩ්ඩක් බලන්න වෙනදා නොදැක්ක වෙනසක් දැන් අරකට දන්න නිසා තේරෙවි. මොකක් හරි වෙනසක්. ඔය වාක්‍ය දෙකෙන් එක වාක්‍යයක තියෙනවා කරන දෙයක් හඳුන්වන දෙයක්. තව වාක්‍යයක් තියෙනවා ඒකේ දෙයක් පිළිබඳව හැදින්වෙන්නේ ඒකේ කරන දෙයක් නැහැ. එනවා කනවා බොනවා දුවනවා පයින්නවා සෙල්ලම් කරනවා. වා වලින් අවසන් වෙන ඇඟ වෙන කිසිම දෙයක් එක වාක්‍යයක නැහැ. අනිත් එකේ එහෙම දෙයක් තියෙනවා. හරි. එහෙම තියෙනව නේද? දැන් මේකේ මේ කරන දෙයක් හැඟ වෙන වාක්‍ය මොකක්ද? ওই වාක්‍ය දෙකෙන්. ice water. Mama pole. පළවෙනි පළවෙනි එක මම පොළට යනවානේ. Pole. හරි. හොඳයි. මයික් ඔෆ් කරගමු. එතකොට අපි දන්නවා මේ යනවා එනවා කනවා මම පොළට යනවා කරන දෙයක් හඳුන්වන වාක්‍යයක් මේක. එහෙනම් අන්න මම කරන දෙයක් හඳුන්වන. එහෙම නැත්නම් ඒක අනිවාර්යයෙන්ම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. බලන්න මේ මම ගුරුවරයෙක් වෙයි. මේ වාක්‍යය තුල තියෙනවද එනවා කනවා බොනවා දුවනවා වා වලින් කරන දෙයක් හැංගිනව දෙයක් තියෙනවද නැහැ. කරන දෙයක් හැඟවෙන්නේ නැත්නම් ඒ වාක්‍ය දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. ටික වෙනස් විදිහට හිතන්න. මං හිතන විදිහට හිතන්න. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්. මේවා මේ විදිහට උගන්වන්නේ නැහැ කොහොමද? ඒ නිසා නూరుයි. හරි? මේක දෙයක් පිළිබඳව හඳුන්වන්නේ. එහෙනම් නිකමට කල්පනා කරලා බලන්න අපි ඔය නිර්මාණය කරන ඕනම වාක්‍යයක් ඔය පාරවල් දෙකකින් එක පාරකට අයිති වෙනවා. එහෙම නැති වාක්‍ය නැහැ. එක්කෝ එක කරන දෙයක්, එහෙම නැත්නම් ඒක දෙයක් පිළිබඳව. ගණිත ඔය දෙකෙන් එකකට ගන්න වෙනවා අපිට.
හරිද? ඔබ තමයි ඉතින් පන්තියට ඉරලා ගියාම ඊළඟ සතිය හම්බ වෙනකන් කල්පනා කරලා බලන්න ඕනේ. සිංහලනේ අපි භාවිතයි බලන්න. ඒ වාක්‍ය කරන දේ. ආයක දෙයක් පිළිබඳව. ඔය දෙකෙන් එහෙකට වර්ග කරන්න පුළුවන් අපි කතා කරන ලියන කරන ඕනම වාක්‍යයක්. මේ කරන්නේ වැඩි හිටියෝ දරුවෝ නෙමෙයි අපි අමාරුවට ඉගෙනගත්තු ලොකු විෂය නිර්දේශයක් ලඝු කරන ක්‍රමයක් මේ. ඔය පාරවල් දෙක ඉගෙන ගත්තා නම් හරි. හරි? එහෙනම් ඔන්න පාරවල් දෙක දන්නවා. බලමු මම තවත් වෙනස්කමක් කියලා දෙනවා. දැන් මම පොළට යනවා කියන වාක්‍යය මම නිර්මාණය කරනවා ඉංග්‍රීසි වලට හරවලා I go to the fair. මම ගුරුවරයෙක් වේ කියන වාක්‍යය මම නිර්මාණය කරනවා ඉංග්‍රීසි වලට හරවලා I am a teacher කියලා. දැන් මේ ඉංග්‍රීසි සෙන්ටෙන්ස් දෙක දිහා බලන්න දැන් ඔන්න පොඩි වෙනස්කම් තේරෙන්න ගන්නවා වෙනස කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ওই වාක්‍ය දෙක දිහා බලපුවම වෙනසක් තියෙනවා ඉංග්‍රීසි සෙන්ටෙන්ස් දෙක දිහා බලපුවම. ওই වාක්‍ය දෙකේ ක්‍රියාපද දෙක දිහා බලන්න. ක්‍රියාපද දෙක දිහා බලන්න ওই වාක්‍ය දෙකේ එන දැන් පොඩි වෙනසක් තේරෙනවා. හරි මට කියන්න මේ පළවෙනි වාක්‍යය what is the verb in the first sentence? පළවෙනි වාක්‍ය ක්‍රියාපදය මොකක්ද? Go. දෙවෙනි වාක්‍ය ක්‍රියාපදය මොකක්ද කියලා කියන්නේ? දැන් අද එක කටින් එක පෙරට කියනවා ඈම් කියලා කාටවත් ඒකේ තර්කයක් විතර්කයක් වාදයක් නැහැ. ගිය සතියේ අහනකොට තිබුණා පොඩි තර්ක විතර්ක. උදාහරණ වාක්‍යයක් ගත්තා මේ is a doctor කියන එකේ මේකේ verb එක පිළිබඳව යම් තර්ක විතර්ක තිබුණා verb එකක් තියෙනවා verb එකක් නැහැ. ඔයගේ ප්‍රශ්න තිබුණා. දැන් අද ආපුවාම කියනවා මේකේ verb එක ඈම් කියලා. හරි. කොහොමද අපි කෙනෙක්ට තහවුරු කරන්නේ මේකේ verb එකක් තියෙනවා ඒ verb එක am කියලා කාටද කියන්නේ? දැන් ගිය සතියේත් අපි ඉගෙන ගන්න. කාටද කියන්න පුළුවන්? B verbs වල තියෙනවා. B verbs වල තියෙනවා. Subject එකට පොඩි දරුවෙක් කියනවානේ. ඒ ගිය සතියේ කියපේ මතකෙ ඉන්නේ පොඩි දරුවට. සබ්ජෙක්ට් එකට පස්සේ හරි. ඔන්න ඒක තමයි උත්තරේ නේ. දැන් කියනවා මේකේ verb එකක් තියෙනවා. ඔයා කොහොමද ඔක verb එකක් මේ වාක්‍ය නිවැරදි වාක්‍යයක් නම් සබ්ජෙක්ට් එක ගාවින්ම තියෙන්නේ verb එක මේක පොසිටිව් වාක්‍යයක් නම්. එහෙනම් ඉතින් මේක හරිනම් මේක අනිවාර්යෙන් verb එක වෙන්න ඕනේ. මේක තමයි verb එක. හරිද? එහෙමයි අපි කියන්නේ. ඔක verb එක. හරි. be verb එකක් කියලා කියන්නේ තව ටිකක් දුරට ඉගෙන ගත්තොත් නේ අපි නිකන් අර ගොඩින් ඉඳගෙන කියන්නේ තර්ක කරලා මෙන්න මේමයි කියලා ගොඩින් ඉඳගෙන කියනවා. එහෙම තර්කෙන් හරි දිනන්න බලනවා අපි. හරි. ඒ නිසා මේක verb එක වෙන්න ඕනේ. ටිකක් එහාට ඉගෙන ගත්තාම තමයි දන්නේ මේක be verb එකක් කියලා. දැන් අද තමයි ඔක දැනගන්නේ. දැන් බලන්නකෝ මේ වෙනසනේ. අපිට ඔය වැඩි හිටියෝ දන්නවා. ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය කරද්දී ඔය ඊසම්මා එක්ක අර verb එකක් දාගෙන ඔය දඟලනකොට තමයි වරදින්නේ. දැන් පොඩි වෙනසක් තියෙනවා මේ දෙවර්ගයට ගන්න දෙවර්ගයක්. කරන දෙයක් හඳුන්වන වාක්‍ය නිර්මාණය කරනකොට මම මේ හැම තප්පරයකම ඔයාගේ දැනුම වර්ධනය කිරීමක් කරන්න නිසා හැම ක්ෂණයක්ම අවධානයෙන් ඉන්න. ටික අප් වෙනවා උඩට ඔයා. හරි. කරන දෙයක් හඳුන්වන වාක්‍යයක් නිර්මාණය කරන්න භාවිතා කරන ක්‍රියාපද අපි නම් කරනවා action verbs කියලා. act එකක් ක්‍රියාවක් act එකක්. ඒ වගේ නම action verb. දෙයක් පිළිබඳව හඳුන්වන්න භාවිතා කරන ක්‍රියාපද වලට අපි නමක් කියනවා. ඒවට කියන්නේ ඒ වගේ act එකක් නෑ. ඒවා be verbs. හරි. මෙන්න මේ පාරවල් දෙකේ දේවල් ඉගෙන ගත්තා නම් අපිට ඉංග්‍රීසි වලින් සෑහෙන බැලන්ස් එකක් කරගන්න පුළුවන් වෙනවා. හරි. තාමත් කෙටි කාලෙකින්. මේ බලන්න. එහෙනම් action verbs සහ be verbs මේ පාරවල් දෙකට තව අන්වර්ථ නාමයන් ගේන්න පුළුවන්. බලන්න කියන්නේ මොනවද? කරන දෙයක් හඳුන්වන පාරට තව මොකක් හරි කියන්න ඕනේ. action verbs පාර කියන්න පුළුවන්. දෙයක් පිළිබඳව හඳුන්වන පැත්තට කියන්න පුළුවන් be verbs පාර කියලා. එහෙම කියන්නත් පුළුවන්. දැන් ඒක ටිකක් ඩිවෙලොප් වෙලා. දැන් මම ඇහුවොත් එimhe මොනවද වාක්‍ය නිර්මාණයේ ප්‍රධාන පාරවල් දෙක? ඒක කියන්නේ action verb පාර, be verb පාර. ඒක දන්නේ පන්තිට ආපු කෙනෙක් විතර. තව පැහැදිලි කරොත් තමයි කියන්නේ ඔය action verb පාර කියලා කියන්නේ මේ කරන දෙයක් හඳුන්වන නිර්මාණය කරන පාරනේ. be verb පාර කියන්නේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන පාර. හරි. දැන් ඔන්න ඒක ටිකක් ඔළුවේ තියාගෙන තව ඉස්සරහට යමු. ටිකක් ඔළුවට දා ගන්න ඕනේ ඔය ඕන විදිහකට නිර්මාණය කරන වාක්‍යයක් එක්කෝ කරන දෙයක් හඳුන්වන වාක්‍යයක් එහෙම නැත්නම් ඒක දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් ඒවට භාවිතා කරන ක්‍රියාපද මෙන්න මේවයි කියන්නේ. ඊළඟ page එක පෙරලා ගමු. මේකේ තව දුරටත් ටිකක් පැහැදිලි කරලා තියෙනවා subject I go to fair go කියන්නේ action verb කියන එක I am කියන්නේ be verb කියන එක ඒව ඕනේ මම ඒවා පැහැදිලි කරලා ඉවරයි. පහළට යමු. දැන් verbs ටික වර්ග දෙක පොඩි examples දීලා තියෙනවා නේද? verbs main action verb වලට තව තියෙනවා නමක් main verb කියලා ප්‍රධාන ක්‍රියාපද. එහෙම කියලා කියනවා. මොනවාද jump climb swim eat run කියලා තියෙනවා. තව ඔයා දන්න action verb දෙකක් ලියන්න. ලොකුවට හිතන්න එපා. දන්න නිකන් ing එන්නේ නැති ed එන්නේ නැති නිකන් verbs දෙකක් ලියන්න.
come කියලා ලියන්න. come එනවා. හරි. නැත්නම් go කියලා ලියන්න. go ඔව් action. තව දෙකක් ලියා ගන්නවා මොනවා හරි. drink බොනවා. මොනාරි දාන්න සරල ක්‍රියාපද දෙකක් ලියන්න. ing දාන්න එපා. නිකන් පවතින ස්වරූපෙන් ලියන්න. ඊට be verbs උපක්‍රියාපද ඒවා තියෙනවා. is am was will be has have had කියලා ඒවත් වර්ග ටිකක් තියෙනවා. හරි. දැන් ඉගෙන ගන්න ඕනේ. අහ ගන්න ඕනේ. අපි මේ grammar 1 program එක හරහා ඉගෙන ගන්නේ මෙන්න මේ be verbs කියන පැත්ත විතරයි. ඒ කියන්නේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණාව විතරයි grammar 1 එකේ ඉගෙන ගන්න. grammar 2 එකේ ඊළඟ program එකේ තමයි අපි ඉගෙන ගන්නේ කරන දෙයක් හඳුන්වන වාක්‍ය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. දැන් තමයි ඔන්න අවබෝධ වුනේ. මොකද්ද මේ program දෙක කොහොමද බෙදුවේ කියලා. ප්‍රධාන වශයෙන්ම වාක්‍ය නිර්මාණය වෙන පාරවල් දෙකට program දෙකක් හැදුවා. grammar 1 කියලා කියන්නේ be verbs ලගෙන් ඒ කියන්නේ දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා දෙන වැඩසටහන තමයි grammar 1 කියලා කියන්නේ. grammar 2 කියලා කියන්නේ අර tenses 12 මූලික කරගෙන active passive මූලික කරගෙන කරන දෙයක් හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන එක තමයි grammar 2 කියලා කියන්නේ. ඒ නිසා අපි මේ program එකේ මේ ඉන්න මාස 3ේදී අපි විශ්වාස කරනවා අපිට කරන දෙයක් හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න බෑ. නමුත් ඕනෑම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් අද පන්තියෙන් ඉවර වෙනකොට මෙතනින් හැම කෙනෙක්ටම පුළුවන් වෙනවා ඕනෑම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් නිර්මාණය කරන්න. හරි. දැන් උහුම්ම අහගෙන යමු ටිකක් පල්ලෙහාට. page number 4 වල තියෙනවා ඒ විදිහට දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරන්න භාවිතා කරන be verbs ලා set එකම. මේ තමයි be verbs ලා ටික. හරි ලේසි ඒ නිසා action verbs ලාගේ සීමාවක් නැහැ. there are a lot of action verbs. ඉතින් ඒක ටිකක් සංකීර්ණයි කියමු. නමුත් be verbs ලාගෙන් මෙන්න මේ be verbs ලා ටික දැනගත්තොත් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. හරි. මෙතන තියෙන්නේ be verbs ලාගේ ගෙදර. be verbs ලාගේ ගෙයක් මේ තියෙන්නේ. මොනවාද මේ සර් කියන්නේ? ගෙදර කියනවා පාරවල් කියන. මේ බලන්නකො be verbs ලාගේ ගෙදර නිර්මාණය වෙන හැටි. ඔයාලට පේන්නේ නැතුණාට මෙතන ගෙයක් තියෙනවා. In this house there are 2 floors and there are 6 rooms also. There is a roof also. කාමර 6යි තට්ටු 2යි වහලෙකුත් තියෙනවා. වහලෙත් ඒවා මේවා ලියලා තියෙනවා. දැන් අපි වික. දැන් ගෙයක් වගේ පේන හවුස් එකක් වගේ පේනවා දැන්. ඔබ බලන්න. මේ බලන්න. වහලේ තියෙනවා present past future කියලා කාල තුන බෙදලා තියෙනවා. මේක උඩ තට්ටුව මේක යට තට්ටුව. දැන් අපි හරි ආසන්න වාක්‍ය නිර්මාණය කරන්න නිසා හොඳට අහගන්න ඕනේ. වෙන අවදාන වලට යන්න බෑ. මේක උඩ තට්ටුව මේක යට තට්ටුව. මේ වර්තමාන කාලයට අදාළ එයාට පහලෙන් ඉන්නවා. අතීත කාලයට අදාළ අය ඊට පහලෙන් ඉන්නවා. අනාගත කාලයට අදාළ be verbs ලා ඊට පහලෙන් ඉන්නවා. මේ ඉන්නේ be verbs ලා. අර වාක්‍ය නිර්මාණය කරනකොට subject ඊට පස්සේ දාන verb එක. ඊට පස්සේ object අන්නේ මැද කොටස. තමයි මේ වෙනම ගෙදරකට දාලා තියෙන්නේ. මොකද දන්නවද? වාක්‍ය නිර්මාණය කරනකොට අපිට අවශ්‍ය වෙන්නේ ඔය verb එක විතරයි. අනිත් ඒවා අපේ අවශ්‍යතාවයේ පරිදි subject එකයි object එකයි නිර්මාණය වෙනවා. එච්චරයි වෙන්නේ. අපිට කියන්න ඕන වාක්‍ය අවශ්‍යතාවයේ පරිදි subject එකයි object එකයි දාලා හරි verb එක මෙතනින් තෝරගත්තාම හරි. මේකේ වෙන කිසිම දෙයක් ඔලුවට දාගන්න නැතුව මේක මෙනෙහි කරගන්න ඕනේ. තේරුමවත් එපා මට. මේ අතට තියෙන විදිය S2 වහගෙන මෙනෙහි කරන්න. උඩ present past future ඊට පස්සේ පළවෙනි උඩ තට්ටුවේ තියෙනවා isama was will be තියෙන විදිය දැනගන්න. isama was will be යට තට්ටුවේ has have had will have. ඔළුවේ ඇඳ ගන්න බල බල මෙනෙහි කර කර S2 වහගෙන කියන්න පුළුවන් තත්ත්වෙට ඉන්න මම දැන් ගන්නවා හැමෝගෙම. කොහොමද කියන්න ඕනේ S2 වහගෙන කියන්න ඕනේ මම නම කියනකොට මෙන්න මේව. isama was will be යට තට්ටුවේ has have had will have. මෙහෙම තට්ටු දෙක ඉන්නේ කොහොමද කියලා මෙනෙහි කර ගන්න ඕනේ. උඩ වහලේ තියෙන විදිය වෙනම මෙනෙහි කර ගන්න ඕනේ. ඒක කියන්න ඕනේ නැහැ. present past future ඒක දන්නවනේ. මෙනෙහි කරගන්න. පාඩම් කරන එක වෙනයි මෙනෙහි කරගන්න එක වෙනයි. ඒකේ වෙනසක් තියෙනවා. මෙනෙහි කරනවා කියන්නේ මොලේ ලියා ගන්න. පාඩම් කරනවා කියන්නේ අමතක වෙන දෙයක්. හරි. දැන් මෙනෙහි වුණා නේද? isama ඔකට was කියන්න එපා. was කියන්න. ටිකක් was කියනකොට කැතයි. was මේක වෙයා නෙමෙයි. මේ පුංචි දරුවන්ට මේක ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි ඈ. මේක වෙයා කියනවා. හොඳට අහන්න. මේක was make a were make a will be make a has have had will have
will have, is, am, are. හරි. දැන් මම අහන්න පටන් ගන්නවා. මට තට්ටු දෙක කියන්න ඕනේ. නෙලිනි ධ්‍යාන්ත switch on your mic. අනිත් අය mic on කරන්න බෑ. on කළා ඇස් දෙක වැහුවා කිව්වා. is, am, are, was, were, will be, has, have, had, will have. Okay, very good. ඉතින් අන්න ඒකට මෙනෙහි කරනවා කියන්නේ. සන්ධ්‍යා පෙරේරා. mic එක on කරගෙන. At first you have to switch on your mic. Is, am, are, was, where, will be, Again. was, were, will be, has, have, had, will have. හරි. Okay, good. දනිදු ඉඳුමින. ඉක්මන් කරන්න. පස් දිනකට අවස්ථාව ඒ ලැබෙන අවස්ථාව ගන්න ඕනේ නොමසුරු. කො. switch on your mic. mic එක on උන්නේ නැහැ. on වෙන්නේ නැහැ. අවස්ථාව ගන්න වෙන්නේ නැහැ නිසා ඈ. හරි okay it's okay. අප්‍රමාදීව මම නම කතා කරපුවම අවස්ථාව ගන්න ලැබෙන්නේ නැහැ නේ. කොච්චර ගොඩක් හිටියත් 5ක් මිනිකට වගේ ලැබෙනවා. භාග්‍ය දිල්රුක්ෂි. Is, am, are, was, were, will be, has, have, had, will have. තනුගි ඔයාලා කියපු ගම මයික් එක ඔෆ් කරන්න ඕනේ නැත්තම් මම පාලින් පාලට දීගෙන යනවා. හරි කරා. තනුගි එන්නේ නැහැ. චමත්කා. කුමයාලා දැන් ලෑස්ති වෙනකොට මේ තෑන වෙලාවක් කියනවා. Is, am, are, was, were, will be, has, have, had, will have. okay. මම නම කතා කරපු ගමන් මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඕනේ නෑ. බැයි නම් මට තාම බෑ කියලා කියන්න ඕනේ ඈ. වෙලා ගන්න එපා. උදේශි. Is, am, are, was, were, will be, has, have, had, will. Yan ba lesbian? Yan lesbian? Okay, හරි. දැන් මයික් ඔෆ් කරගන්න හැමෝම ඈ. හරි. Okay. මට අහුණුනේ අන්තිමට කියපු එක. හරි. දැන් හැමෝටම පාඩම්. දැන් මැද්දෙන් ගන්නකො ඔක්කොම පාඩම් ගන්න කාට අවස්ථාවේදී දන්නේ නැහැ නේද? හරි. දැන් බලා ගන්න තීරුම දිහා පොඩ්ඩක් බලමු අපි. මයික් ඔෆ් කරගන්න. දැන් ඔන් කරන්න එපා. දැන් බලමු. ආයේ පාඩම් කරන්න ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම සුද්ධ කරගෙනම තමයි යන්නේ. මාත් එක්කම ඉස්සරහට යන්න ඕනේ. ආයේ පස්සට යන්න බෑ. පාඩම් කරන්න දෙයක් නැහැ. හරි. දැන් බලන්න ඊසෑම්මා කියන්නේ ඉන්නවා තියෙනවා. වේ වගේ අදහසක්. ඒකේ අතීතේ හිටියා තිබුණා වගේ අදහස අවස් will be වල ඉඳී විතියේ අනාගතේ. හරි? ලොකුටි දන්න එපා. දැන් යටතට්ටුව බලන්න. ඊසෑම්මා වලත් ඉන්නවා තියෙනවා කියලා තියෙනවා. හැස් වලත් ඉන්නවා තියෙනවා කියලා තියෙනවා. was වල හිටියා තිබුණා had වලත් හිටියා තිබුණා. will be ඉඳී විතියේ will have වලත් තියේ තිබේ. මෙතන 3යි මෙතන 2යි. ඒක හිතන්න එපා. මේ සමානයිනේ. හරි. ඒ සමානතාවයේ අතුරින් මං අසමාන බවක් පෙන්නනවා. ඒක වටහා ගන්න ඕනේ. දැන් මේ උඩ තට්ටුවයි යට තට්ටුවයි කියලා දෙකකට බෙදලා තියෙන්නේ පුතේ වැඩිහිටිනි මෙන්න මේ කාරණාව. ඒ තමයි ඔය දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යවලක් තියෙනවා මෙන්න මෙහෙම වර්ග දෙකක්. අගන්න ඕනේ. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යවලක් තියෙනවා මෙන්න මේ විදිහේ වර්ග දෙකක්. මොනවද දන්නවද? දැන් හිතන්නකෝ අයිතියක් හඟවන දේවල්. හරිද? අයිතියක් හඟවන දේවල්. දෙයක් පිළිබඳව ඇය ගුරුවරියක් වේ. ඇයට කාර් එකක් තියෙනවා. දැන් මේ පළවෙනි වාක්‍යය දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්ද කරන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්ද? විවෘත ප්‍රශ්නයක්. ඕපන් ක්වෙස්චන් එකක්. ඇය ගුරුවරියක් වේ. දෙයක් පිළිබඳව එතකොට සෙකන්ඩ් වන් ඇයට කාර් එකක් තියෙනවා. ඒක දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්ද කරන දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක්ද? ඇයි නිහඬ? දෙවෙනි වාක්‍යය. sorry මම mic off කරලා. හරි okay. now it's okay. කියන්නේ. හොඳයි. දෙකම දෙයක් පිළිබඳව තමයි. නේ? නමුත් මේ දෙකෙත් වෙනසක් තියෙනවා.
මේ දෙකෙන් එකක අයිතියක් ගැන කියවෙනවා. දෙයක් පිළිබඳව කියවෙන වාක්‍යවල අයිතියක් ගැන කියවෙන වාක්‍යය තියෙනවා. ඒක හොඳට වෙනස හඳුන ගන්න ඕනේ. අයිතියක් කිව්වම දැන් හිතන්නකෝ මට ඔළුවේ කැක්කුවක් තියෙනවා. ඒකත් මට තියෙන දෙයක් නිසා අයිතියක් ගණයට වැටෙන්නේ. නේද? නිමල්ට බයිසිකලයක් තියෙනවා. අයිතියක් තියෙනවා. මගේ තාත්තට හොඳ රස්සාවක් තියෙනවා. ඒකෙත් අයිතියක් තියෙනවනේ පුතේ. ඒ වෙනසත් හඳුන ගන්න ඕනේ. අන්න එහෙම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යවල අයිතියක් තියෙන වාක්‍ය, අයිතියක් ගැන කියවන වාක්‍ය නිර්මාණය කරද්දී මම ඔයාලට ඕපන් ක්වෙස්චන් එකක් දෙන්නම්. උඩ තට්ටුවේ කට්ටියවද ගන්න යට තට්ටුවේ කට්ටියවද? ඒක සාමාන්‍ය දැනීම තියෙනවා. උඩ තට්ටුවේ කට්ටියවද? දැනගන්න මෙන්න මේ යට තට්ටුවේ කට්ටියව ගන්නේ අයිතියක් ගැන කියවෙද්දී අයිතියක්. අනිත් ඕනෑම අවස්ථාවකදී අපි භාවිතා කරන්නේ උඩ තට්ටුව. අයිතියක් හරුනකොට වෙන ඕනෑම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණයක හරියට ඇය ගුරුවරියක් වගේ වාක්‍ය නිර්මාණය කරද්දී ගන්නේ උඩ තට්ටුව. ඒ වෙනස හඳුන ගන්න තට්ටු ભેදී හඳුන ගන්න. යට තට්ටුව ගන්නේ අයිතියක් ගැන කියවෙනවා නම් උඩ තට්ටුව ගන්නේ එහෙම නොවෙනවා නම්. දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍ය නිර්මාණය කරද්දී. දැන් පැහැදිලිනේ මොකද්ද වෙන්නේ කියලා. හරි. ඒ ටිකත් පැහැදිලි. දැන් වාක්‍ය නිර්මාණය කරමු. දැන් ඔයාලා දන්නවා මෙන්න මම කියන්නේ නැහැ හැම දෙයක්ම ඔයාලා දන්න නිසා ඔයාලට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. හරි. දැන් පොඩි රිලැක්ස් එකක් එහෙම අරගෙන ඔයාලා දන්නවද දැන් ඔයාලට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් කියලා? නෑ. හරි. ඔයාලා දන්නෙත් නෑ. හරි. මම කියලා දුන්න දේවල් ඔයාලට වැටහුණා නම් ඔයාලගේ ඔළුවේ තියෙනවා නම් ගිය සතියේ ඉඳලා මම කියලා දුන්න දේවල් ටික මෙන්න ඔයාලට අවස්ථාව වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා හරිම විදිය පළවෙනි අවස්ථාවේ බලාගෙන ඉන්න. හරිද? දෙවෙනි අවස්ථාවේ මම එක try කරමු. තුන්වෙනි අවස්ථාවෙත් මම එක try කළාට පස්සේ හතරවෙනි වාක්‍යය ඔයාලා තමයි නිර්මාණය කරන්නේ. පළවෙනි අවස්ථාව බලාගෙන ඉන්න. අනේ අපි මේ දන්න දේවල් නේද මේ ඔක්කොම තියෙන්නේ කියලා හිතේ. හරි? දැන් මම ගන්නවා පළවෙනි උදාහරණය ඇය ගුරුවරිය. මේ අමාරු වචන ගන්නෙ නෑ මම. වාක්‍ය ගන්නෙ නෑ. මොකද කවුරුත් දන්න සරල වාක්‍ය වලින් අපි පටන් ගන්නවා. සමහර විට නෙමෙයි ගොඩ දෙනෙක් මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියන විදිය දන්නවා. මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියන විදිය දන්නවා. නමුත් හැදුනේ කොහොමද කියලා දන්නේ නැහනේ. හැදුනේ කොහොමද කියලා දන්නව නම් ඔයාලට ඕනම වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. හරි අපි යමු එක්සැම්පල් වාක්‍යයට ඇය ගුරුවරියක් වෙයි. ඔන්න අහගන්න ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ මේ ස්ටෙප්ස් ටික මතකයේ රඳවා ගන්න අය තමයි ඉක්මනින් වාක්‍ය ටික නිර්මාණය කරන්නේ. අපිට නිර්මාණය කරන්න කතා කරගන්න වාක්‍යයක් එනවා මට කියන්න ඕනේ ඇය ගුරුවරියක් වෙයි කියලා ඉංග්‍රීසි වලින් ඔන්න මගේ අවශ්‍යතාවය පරිදි මගේ හිතට ආපු වාක්‍ය. එහෙමයි හිතන්නේ අපි මේක තමයි මට කියන්න ඕනේ එයා ගුරුවරියක්. හරිද? වේ කියන එක පැත්තකට දාමුකෝ. වෙලා සිටියා. She is a teacher. නෑ කියන්න එපා. වැරදි කියන්න එපා. don't say. හරි මේක නිර්මාණය කරන්න හදිසි වෙන්නේ නැහැ කවුරු. මම ඒක තමයි කිව්වේ මේ වාක්‍ය දන්නවා. ඉංග්‍රීසි වලින් හැමෝම දන්නවා. එහෙම හිතමුකෝ අපි. දන්නවා වුණාට මේක නිර්මාණය වුණේ මෙහෙමද කියන එක දන්නේ නැහැ. මේවා ඇය ගුරුවරියක් වෙලා සිටියා තමයි වාක්‍ය මට ඒක ඉංග්‍රීසි වලින් කියා ගන්න ඕනේ. මං හිතන්නේ එකටම මෙන්න මේක පළවෙනි ස්ටෙප් එක හැමෝම අද. මගේ හිතට එන වාක්‍ය ඒක කරන දෙයක් පිළිබඳවද කියලා මම එකටම හිතනවා. ඒක තමයි පළවෙනිටම හිතන කාරණාව. ඒකට හේතුව තමයි මම තව පැහැදිලි කරන්න අමතක කරලා ඇක්ෂන් verb එකක්ද එන්නේ මේකට B verb එකක්ද එන්නේ කියන එක හිතන එක තමයි පළවෙනි කාරණාව. ඒක අපිට හිතා ගන්න පුළුවන්. වාක්‍ය දිහා බලලා. ඒ වාක්‍යයෙන් කරන දෙයක් හිත වෙනවා නම් ඒක ඇක්ෂන් verb එකක් එන්න ඕන වාක්‍යයක්. ඒ වාක්‍යයෙන් දෙයක් පිළිබඳව නම් හැදින්වෙන්නේ ඒක B verb එකක් එන්න ඕන වාක්‍යයක්. හරි. අද ඉඳලා ඉගෙන ගන්න දේවල් වලින් අපිට පුළුවන් වෙන්නේ B verb එකක් එන වාක්‍ය නිර්මාණය කරන්න විතරයි. ඒ නිසා අපි බලන්න ඕනේ නිර්මාණය කරන වාක්‍ය ඇක්ෂන් verb එකක් එනවා නම් බෑ. ඒක බෑ. ඒකත් යන්න දාන්න. B verb එකක් එනවා නම් පුළුවන්. දැන් ඉගෙන ගන්න තියෙන හරි. එහෙනම් පළවෙනිම කාරණා තමයි මේ වාක්‍ය ඇක්ෂන් verb එකක් එන වාක්‍යයක්ද B verb එකක් එන වාක්‍යයක්ද කියලා හිතන එක. B verb එකක් එන වාක්‍යයක් නම් හරි. සතුටුයි අපිට පුළුවන් දෙවෙනි පියවරට. දෙවෙනි පියවර තමයි මේ වාක්‍යයේ තියෙන සබ්ජෙක්ට් එක මම ඔලුවට ගන්න එක. මට කියන්න මේ වාක්‍ය what is the subject? She. මම පොඩ්ඩක් ඔලුවට ගන්න බෑ. She. හරි. බලන්න. දෙවෙනියට කලේ මම වාක්‍ය සබ්ජෙක්ට් එක පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කළා. තුන්වෙනියට කරන්නේ මම තීරණය කළා මේක B verbs ලකින් එන්නේ කියලා මම ඉක්මනට B verbs ලෑ ගෙදරට දුවනවා. ගෙදරට දුවලා ගියා මෙන්න. ඇයි මම B verbs ලෑ ගෙදරට යන්නේ? කාට හරි කියන්න පුළුවන් ඩිරෙක්ට් ආන්සර් එක. මොකටද B verbs ලෑ ගෙදර යන්නේ? verb එක
පොඩි හිතන්න එපා. මම නිර්මාණය කරන්න යන වාක්‍යයට එන්න ඕනේ be verb එකක් කියලා මම දන්නවා. ඇයි ගුරුවරියක් වෙලා සිටියා. ඒ දැනුම මට. ඒ නිසා මම be verbs ලා ගෙදර යන්න ඕනේ. ඇයි යන්නේ? හේතුවක් ඇතුව ඔක්කොම. මට ඕන verb එක අරගෙන ඉන්න. දැන් මම දැන් verb එක තියෙන තරම් අපි හරියටම දන්නවා be verbs ලා ගෙදර තමයි මෙයා ඉන්නේ. ඒක අපිට තහවුරුයි. ඒකත් ඔයගේ දක්ෂතාවයක් ඒක හොයාගන්න එක. දැන් මයික් ඔන් කරන්න එපා. ඔයාලට ඇහෙන්න තියෙනවා. බාධා වෙනවා. අහගෙන ඉන්න. ඒකත් ඔයගේ දක්ෂතාවයක්. මොකද be verb එකක් එන්නේ කියලා දන්නවා. be verbs ලා ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මම මේ ගේ ඉස්සරහ හිටන් ඉන්නේ. මට මේක හෙන කන්ෆියුස්. මට මේක හෙන සංකීර්ණයි. හරි? මේ සංකීර්ණ බව අඩු කරගන්න පුළුවන් මට ටක් ටක් ගාද්දි. මෙහෙම කරද්දි මේ සංකීර්ණ බව අඩු කරලා හරියන verb එක හොයාගන්න පුළුවන්. හරිද? ඒක කොහොමද දන්නවද? මම නිර්මාණය කරන්න යන වාක්‍යයේ කාලය මොකක්ද කියලා මම අවබෝධ කරගන්න ඕනේ මෙතනදී. What is the tense of this sentence? මට කියන්නේ මේකේ කාලය මොකක්ද කියලා. past tense Very good. හැබැයි ඔයාට මේක past tense sentence එකක්. මේක අතීත කාල වාක්‍යයක් කියලා හොයාගන්න බැරි කෙනෙක් නම් ඔයාට මෙතනින් එහාට යන්න බෑ. ඔයාට වරදිනවා. අතීත කාලය කියලා ඔයා දන්නවනම් මේකත් කපලා අයින් කරන්න, මේකත් කපලා අයින් කරන්න. මෙන්න සංකීර්ණ බව අඩු වුණා. නිශ්චිතවම එන verb එක හරියට 100% correct විදිහට හොයාගන්න විදිය කරලා කියලා දෙන්නේ. දැන් ඔන්න අඩු වුණා කිව්වට අඩුමත් නෑ. තවත් තියෙන තට්ටු දෙකක ප්‍රශ්නයක් තියෙනවා. උඩ තට්ටුවද යට තට්ටුවද කියලා බලන්න ඕනේ ඊළඟට. අපි ඒකත් තෝරන විදිය දන්නවනේ. අපි යට තට්ටුවේ කට්ටිය ගන්නේ මොන වගේ වාක්‍ය වලටද? අයිතියක් තියෙන වාක්‍යයට දැන් මේ අය ගුරුවරියක් වෙලා සිටියා කියන වාක්‍යයේ අයිතියක් තියෙනවද නැද්ද? තියෙනවා පරස්පර අදහස්නේ කියනවා සහ නෑ කියලා. එතනදී තියෙන්නේ අර මම ගිය සතිය උගන්වන්නත් කිව්වා අපිට සිංහල වල ප්‍රශ්න තියෙනවා කියලා මම ඔයාලට highlight කරනවා යම් යම් අවස්ථාවලදී කියලා. අන්න එහෙම එන ප්‍රශ්නයක් තමයි මේක. දැන් mic off කරගන්න. සිංහල වල තියෙන ප්‍රශ්නයක් තමයි ඔය ඔයාලට උද්දතුනේ. කියන්නේ අපිට සිංහල බෑ කියන එකනේ. ඇය ගුරුවරියක් වෙලා සිටියා කියන වාක්‍යය ඇතුලේ අයිතියක් තියෙනවා කියන අය වැරදි. එයාට පොඩි සිංහල ප්‍රශ්න ඒ තමයි මම ඒක ඔප්පු කරනවා කියන්නේ. මේ ඇයට කාර් එකක් තියෙනවා නේද? ඇයට ඉසරදයක් තියෙනවා. ඇයට හොඳ රස්සාවක් තියෙනවා. ඒව තමයි අයිති දේවල්. ගුරුවරියක් වෙලා සිටියෙක් කොහෙද අයිතියක් තියෙන්නේ? එහෙම අයට මෙතනින් ඉස්සරහට යන්න බෑ. වාක්‍ය වර්ධිනවා. අයිතියක් නැහැ කියලා කියපු කට්ටියට පුළුවන් මේක කපලා දාන්න. අන්න සංකීර්ණ බව අඩු වුණා. එහෙනම් ඔතෙන්ට එන්න ඕනේ එක්කවස් එක්කව. හරිද? එතරම් ප්‍රශ්නයක් දැන් ක්‍රියාපද දෙකක් තියෙනවා. එකක් තියෙන එකේ අවුලන්නේ. was the word කියලා හොයාගන්නේ මම පොඩි ට්‍රික් එකක් දෙනවා ඒක ඔලුවට දාගන්න මේ වෙලාවේදී. අර හැමදේම උගන්වන්න බැරි නිසා මම පොඩි ට්‍රික් එකක් මේ was were මේක ව්‍යා කියලා කියන්න එපා. were කියන එකේ අකුරු 4යි. was කියන එකේ අකුරු 3යි. අකුරු අඩු එක ඒක වචන දේවල් එක්ක අකුරු වැඩි එක බහුවචන සබ්ජෙක්ට්ස් එක්ක. හරිද? එහෙම මතක තියාගන්න. අකුරු අඩු එක ඒක වචන සබ්ජෙක්ට් එකක් එක්ක ගන්න පුළුවන්. අකුරු වැඩි එක බහුවචන සබ්ජෙක්ට් එකක් එක්ක ගන්න පුළුවන්. දැන් මේ she කියන්නේ ඒක වචනයක්ද බහුවචනයක්ද? singular plural. ඔලුවට දාන්න මෙච්චර වෙලා යන්නේ නැහැ ඊළඟ වාක්‍යෙ. හරි බස් එක මම මගේ අතට ගත්තා. මේ ඉන්නේ මගේ අතේ බස්. මම මොකක්ද දන්නවද? මම මේ හොයාගත්තු verb එක අරගෙන යන්න ඕනේ වාක්‍ය නිර්මාණය කරන්න ඉක්මනට. හරි මම මේක දුවලා යනවා. මෙතනට ඇවිල්ලා මම බ්‍රේක් කරනවා. මම මේ බ්‍රේක් කරන්නේ ඇයි දන්නවද? මගේ අතේ ඉන්නේ කවුද? මතක නැන්නේ බස්. මම බ්‍රේක් කරලා කල්පනා කරනවා. මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ අහගන්න. මගේ අතේ ඉන්නේ මේ verb එක මේ වාක්‍යය කොතනටද මම දාන්නේ කියලා මම කල්පනා කරනවා. මට එතනදී උදව් වෙන එක දෙයක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? වාක්‍යය මොකක්ද මට උදව් වෙන්නේ? තාම බෑ. sorry for that. මම mic off කරලා දැන් කියන්නේ. subject එක form එක වැරදි සබ්ජෙක්ට් එක මට අදාළ වෙන්නේ නැහැ. මං කිව්වේ මගේ අතේ ඉන්න ක්‍රියාපදය මේ වාක්‍යයේ මුලටද මැදටද අගටද කොහොමද දාන්නේ කියලා මම තීරණය කරන්නේ කොහොමද කියලා මං ඇහුවේ. ඒක සබ්ජෙක්ට් එකෙන් කියන්න බෑ මට. එක දරුවෙක් කිව්වා මොකද්ද? දැන්වත් බලන්න කියන්න මම මයික් ඔන් කරලා දෙන්න. මට මදි ඒකට ඔයාලගෙන් උත්තරයක්. මොකද්ද මට ඒකට උදව්? වාක්‍යය මොකක්ද?
වාක්‍ය Positive. ස්වරූපය වාක්‍ය ෆෝම් Form එක එක form එක ඇයි form එකේනේ කිව්වේ වාක්‍යයේ verb එකට ගේනවද මුලට ගෙනලා question දානවද කියලා කියලා දෙන්නේ form එකේ. එහෙනම් මොකද්ද මේ ඇය ගුරුවරියක් වෙලා සිටියා කියන වාක්‍යයේ form එක? What is the form? දැන් මතක් කරලා කියන්න උන්ට පට ගන්න. positive form, positive form Positive form. එහෙනම් positive form වලදී verb එකට මොකද වෙන්නේ? වෙනසක් වෙනසක් වෙන්නේ කියන්නේ verb එක තැනම තියෙනවා කියලානේ. verb එක තියෙන තැන කියන්නේ කොතනද? subject එකට එහා පැත්තෙන්. එහෙනම් was දැම්මා. ඊට පස්සේ බලනවා අපි මොනවාද ලිව්වේ. ලිව්වේ නැත්තේ මොනවාද? ඇය කියලා ලිව්වා, වෙලා සිටියා කියලා ලිව්වා. තව ඉතුරුනේ මොකක්ද කියන්න මට හරියට ඉතුරුනේ එක. තව මොනවාද ලියන්න හැම වාක්‍ය හැම එකක්ම ලියන්න එපා. මොකද ඉතුරුනේ? A teacher. ගුරුවරියක් කියන එක. Teacher. ගුරුවරියක් කියලා. A teacher. teacher එතන මේ A teacher. ඉංග්‍රීසි ලියන්නකෝ. he was a teacher A teacher very good. ඇයි a teacher නැත්තම් වැරදි ගුරුවරියක් කියලා එන්නේ නැහැ a දැම්මේ නැත්තම්. a දැම්මේ නැත්තම් ගුරුවරියක් කියලා එන්නේ නැහැ. ඒකත් උහුම ඔලුවට දාගන්න. එකක් කියන අදහස නම් a වෙනවා. දැන් මේ ලියපු වාක්‍ය කියවලා බලන්න මයික්ස් ඔන් කරන්න ඕනේ නැහැ. She was a teacher. ඇය ගුරුවරියක් වෙලා සිටියා. තවමත් තේරුණා මදි. දෙවෙනි ස්ටෙප් එක දෙවෙනි වාක්‍ය මීට වැඩි ටිකක් වේගෙන් කරනවා. ඒකෙන් හරි දෙවෙනි වාක්‍ය අපි ගන්නවා. ඔහුට බඩගිනි උනේ නැද්ද? නිකන් සාමාන්‍ය වාක්‍යයක් මම ගත්තේ ඈ. නිර්මාණය කරන්න හදිසි වෙන්න එපා කවුරු. මොලේ වෙහසන්න එපා තවම. මම කියන විදිහට විතරක් වෙහසන්න. ඔහුට බඩගිනි උනේ නැද්ද? මේක තමයි නිර්මාණය කරන්න වාක්‍ය මම ඈ. හරි මම අහන ප්‍රශ්න වලට දන්නයි උත්තර දෙන්න අර ස්ටෙප්ස් ටික මතකයි. එකටම කරන්න ඕනේ මොකක් කියලාද මං කිව්වේ කාටද මතක නම් හොඳයි. පැහැදිලි උත්තරයක් ගන්න. subject එක පැත්තකින් අන්න හරි ලියගන්න කෙනෙක් දෙන්නෙත් මතකයි. කරන දෙයක්ද දෙයක් පිළිබඳවද කියලා බලන එක. action verb එකක් දෙන්නේ b verb එකක් දෙන්නේ කියලා බලන එක තමයි පළවෙනි පියවර. හරි මේකට එන්නේ action verb එකක්ද b verb එකක්ද එහෙනම්? B verb. B අන්න එහෙම කෙලින් කතා කරන්න එන්න බෑද? b verb එකක් එන්නේ. බොහොම හොඳයි. හරි. එහෙනම් මට දැන් සතුටුයි මොකද මේක මට කොහොම හරි නිර්මාණය කරන්න පුළුවන් හරියට මම ස්ටෙප්ස් ටික දන්නවනේ. නේද? action verb එකක් ආවම මට බෑ. ඒක අවබෝධ කරගන්න මුලින්ම නැත්තම් වල වරද්දගන්න. හරි. හරි මම දෙවෙනියට කරපු එක මොකද්ද කළේ කියලා කාට හරි එක්කෙනෙක් හරි මතකද? Subject එක. සබ්ජෙක්ට් එක අන්න පොච්චරද බලන්න. සබ්ජෙක්ට් එක මම පොඩ්ඩක් මතක් කරගන්නවා කියලා පොඩ්ඩක් ලියා ගන්නවා නිකන්. හිතින් නම් හිතින්
sorry for the late. ඇහෙන්නේ නැතුව කියන්නේ මං කියන මට signal problem එකක් කියලා තිබිලා තියෙනවා. Please Fetila share the screen. ඔයාලට කලින් ඉඳලා ඒ විදිහට බාධා වෙවි යහුණාද? නැත්නම් මේ දැන් ටිකට කලින් දුන්නේ? කලින් ඉඳලාම එහෙම කැඩි කැඩි එහෙම මම ප්‍රශ්නයක් තිබ්බද නෑ? කලින් හොඳට පැහැදිලි වුණානේ. මම ආයෙත් මම දැන් මොකක්ද කරේ? ඔහුට බඩගිනි උනේ නැද්ද? එක්කෙනෙක් අර උත්තර දුන්න අහපු ගමන්ම මේකට එන්නේ be verb එකක් කියලා කිව්වා. ඒකටම හොයන්නේ action verb ද be verb ද කියලා බලලා මේකට එන්නේ be verb එකක් කියලා කිව්වා. දෙවෙනියට කතා කරා. මොකද්ද දෙවෙනි අංගය කියලා අයා කිව්වා මේ subject එක අපි පොඩ්ඩක් මතක් කරගන්න. හරි ඔන්න මම subject එක පොඩ්ඩක් මතක් කරගත්තා. තුන්වෙනියට කරන්නේ මොකක්ද? ඊළඟට කරන්නේ මොකක්ද කියලා අහුවොත් be verbs ලගේ ගෙදර යනවා. ඒකත් එක පියවරක් තමයි. ඔය සරලව මතක be verbs ලගේ ගෙදර ගියා. ඒ කාට හරි මතකද? be verbs ලගේ ගෙදර ආවට පස්සේ මොකක්ද කලේ කියන කාරණාව අර සංකීර්ණ බව අඩු කරගන්න මොකක්ද අපි බැලුවේ වාක්‍යය. කාටද මතක? tense එක හරි. මම ඕම ප්‍රශ්නයක් අහලා මට උත්තර ආවා මම mics off කරනවා. එතකොට ඔයාලා හිතන්න එපා ඔයාලගේ mic එක කැඩලා කියලා. මම ආයේ mics එක ශනිකම off කරනවා. අර ඔක්කොගෙම උත්තර ගන්න ගියොත් වෙලා යනවා පැහැදිලි නැති වෙන ඉඳන්. මම අහපු ගමන් on කළා ඒ දෙන්නෙත් තුන් දෙනෙක් දෙනවා ආයෙ off කරනවා. එහෙමයි වුනේ. ඒ ගමන් on කරලා දෙන්න උත්තර. හරි. අනිත් අය කලබල වෙන්න එපා. mics කැඩිලා නෙමෙයි වෙන්නේ. මම off කරලා ඉතින්. very good. අන්න මතකයි. දැන් ඔයාලා මේක හරියට ඔලුවට දාගත්තොත් ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ඊළඟට මොකද්ද වෙන්න ඕනේ කියලා එකපාරින් දෙපාරින් ඔයාලට අවබෝධ වෙනවා. හරි? දැන් මෙතෙන්ට ආවට පස්සේ වෙන්න ඕනේ මොකද? අපි ආවේ verb එක හොයාගන්න නම් මේක මට සංකීර්ණ වැඩි කියලා කිව්වා. මම මොකද කරන්නේ? මේකේ සංකීර්ණ බව අඩු කරන්න ඕනේ. අඩු කරන්න නම් මේකේ හොයාගන්න ඕනේ මම මොකද්ද? tense එක කාලය බොහොම හොඳයි. very good. හරි. මේකේ කාලය විදියට මට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? කාලය. what is the tense? What is the tense? Past tense. හොයාගත්තුවයි හොඳයි. past tense කියලා හොයාගන්න බැරි වුණාට ඉස්සරහට යන්න බෑ. එහෙනම් මම මොකද කරන්නේ? මම මේකත් අයින් කරනවා මේකත් අයින් කරනවා. හරි? දැන් ඔන්න ඒත් සංකීර්ණ බව අඩු වුණේ නැහැ. ඊට පස්සේ මම මොකද්ද බලන්නේ? අයිතියක් තියෙනවද නැද්ද කියලා. පොඩි දරුවෝ බබා ඉන්නවනේ. ඒක තව සරලව කියනවනම් උඩද යටද බලනවා නැත්නම් උඩ යට බලනවා. එතකොට අපි දන්නවා අයිතියක් තියෙනවද නැද්ද කියන එක තමයි බලන්නේ කියලා නේ. හරි මේ වාක්‍යයේ අයිතියක් තියෙනවද නැද්ද? නෑ. ඒකෙන් පරස්පර විරෝධී අදහස් තියෙනවනේ. ඔහුට බඩගිනි වුණා. අඳුතරමේ ඔහුට බඩගිනි කිව්වත් ඒක අයිතියක් නෑ එතන. ඔහුට කෑම වෙට්ටියක් තියෙනවා. ඔහුට බත්ති ගානක් තියෙනවා. අන්න ඒකයි අයිතිය කියන්නේ. තව තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකේ අයිතියක් නෑ. මේක සාමාන්‍ය වාක්‍යයක්. වරදින්න හදා ගන්න ඕනේ. දිගටම වරද්දන්න බෑ ආ. තියෙනවා කියන එකක් විතරයි අයිතියක් තියන්නේ වාක්‍ය. මේකේ මේ අයිතියක් කොහෙද? බඩගින්න අයිතියක්ද? යම් කිසි දෙයකට අයිතියක් නෑ ඒකේ. හරි. එතකොට එන අයිතියක් නැත්තම් උඩින්ද ගන්න යටින්ද ගන්න? දැන් සංකීර්ණ නැහැ. මොකද වස්ව තියෙනවා දැන් දන්නවා ඒකෙන් ඒක වචන එක ගන්න මොකක්ද කියලා. හි කියන්නේ ඒක වචන මොකක්ද ගන්න ඕනේ? හරි. එහෙනම් වස් මගේ අතට අරගෙන මම ඊළඟට මොකද කරන්නේ? ඊළඟ ස්ටෙප් එක තමයි මම වාක්‍ය නිර්මාණය කරන්න යනවා. මෙතනදී නතර වෙනවා. ඇයි මම මෙතනදී නතර වෙන්නේ? ෆෝම් එක හොයාගන්න. එන්න මට මේ ආපු ගමන් ගිහිල්ලා verb එක ඔය වාක්‍යයට අතාරින්න බෑ. verb එක දාන්න ඕනේ කොතනටද කියලා මට පණිවිඩය දෙන්නේ ෆෝම් එකකින්. මම බලනවා උඩ වාක්‍ය දිහා. ඔහුට බඩගිනි උනේ නැද්ද? ඔයා මෙච්චර හොඳට කරගෙන ආවත් මේ සිංහල වාක්‍යයක් කියවලා ෆෝම් එක අවබෝධ කරගන්න වෙන්න ඔයා මෙතනින් ෆේල් වෙනවා. මෙතනින් වරදිනවා ඔයාටනේ. බලමු පුළුවන් ද ෆෝම් එක අවබෝධ කරගන්න. what is the form? Negative question.
නෙගටිව් ක්වෙස්චන් ෆෝම් කියපුවාට එතනිනුත් එතර වෙලා යන්න පුළුවන් අනිත් අය ඔතනින් වැටෙනවා පල්ලයට සටපට ගාලා වැරදි ඔතනින් එහාට යන ඔක්කොම වැරදි නෙගටිව් ක්වෙස්චන් කියන්නේ නැති ඔක්කොම ඔතනින් එහාට වැරදි ඔය ඔයාලට වාක්‍ය වරදින තැන් බලන්නකොනේ අවසානයේ 100% correct විදිහට වාක්‍යයක් එන්න නම් අර ඔක්කොම සිංහල දැනන් ඉන්න ඕනේ පළවෙනි කාරණාවනේ සිංහල දැනන් ඉන්න ඕන කියන එකනේ නෙගටිව් ක්වෙස්චන් ෆෝම් හරි දැන් ඊට පස්සේ ආයේ පොත් පෙරලන්න බෑ ඔළුවේ ලියා ගත්තා අපි නෙගටිව් ක්වෙස්චන් ෆෝම් එකේදී verb එකට මොකද වෙන්නේ කියලා. දැන් පොත් පෙරලනවා නම් එයා ෆේල්. මොකද උනේ verb එකට? ලියාගත්තා. verb එකට not එකතු වෙනවා. මෙතන ඉන්න කාගෙට උත්තර දුන්නා. එයාලා ඔක්කොම මෙතනින් down. verb එකට not එකතු වුණා කියලා අන්තරුණා. ඔය වගේ තිබුණා ප්‍රශ්න. හරිම උත්තරේ දුන්නේ කීප දෙනයි. verb එකට not එකතු වෙලා වාක්‍යයේ මුලට ඇවිල්ලා අවසානට question එකකුත් එනවා නේ. හරි verb එකට not එකතු වෙලා මුලට එනවා කියන්නේ මගේ අතේ තිබුණ verb දැන් මතක නැහැ සමහර අයට. එතකොට ඒත් බෑ. මගේ අතේ තිබුණේ verse. එහෙනම් verse වලට not එකතු වෙලා කෙටි වෙනවා. එහෙනම් verse මෙහෙම wasn't ඔකනේ. කෙටි වෙලා එහෙම වුණ ගමන් මේ සබ්ජෙක්ට් එකේ තියෙන කැපිටල් අකුර සිම්පල් වෙන්න ඕනේ. මොකද තව දුරටත් ඒක නෙමේ වාක්‍යයේ පළවෙනි අකුර. මෙන්න මේකයි වාක්‍යයේ පළවෙනි අකුර. ඒවා ඉගෙන ගන්න පොඩි දේවල් ලොකු දේවල් නෙවෙයි. The first letter must be capital in every sentence. අප වාක්‍යයක පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ ඒක රීතියක්. ඒ නිසා ඒවත් අපි ෆලෝ කරගෙන යන්න ඕනේ යන්නේ එකේ. එතකොට මේක ආයේ කැපිටල් දෙන්න බෑ. හරි. ඔහුට කියලා ලිව්වා. උනේ නැද්ද කියලා ලිව්වා. ඉතුරුනේ මොකද්ද? ඉතුරුනේ වචන එකතු කරන්න කියන්නේ දරුවනේ වැඩිහිටියනේ දැක්කද දැන් අපිට වාක්‍ය නිර්මාණය කරන්න අපිට ඕනේ වචන ඒකටයි වචන අර විදිහට ආකර්ෂණීය විදිහට වචන එකතු කරන්න වචන තියෙනවනම් වචන දන්නවනම් වාක්‍ය නම් මොනවද නිර්මාණය කරන්නේ ඈ හරි 100 තව මොකක් හරි අඩුවක් තියෙනවා හැබැයි මොකද්ද මට ඒක අඩුයි වගේ මොනවද අඩුයි එහෙම දැක්කාම වාක්‍ය නිකන් කිචි වගේ එන්න ඕනේ. එහෙම එකක් එනවා ඔක ටිකක් ප්‍රැක්ටිස් කරන් යනකොට. හරි නිකන් එන අඩුවක් වගේ ඔයාලට දෙන්නවා. ඒක තමයි අර ස්කූල්ස් වල අපිට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරු අර අපි ලිව්වට වැඩිය රෙඩ් පෙන් එකෙන් වාක්‍ය වටේට ලියලා තියෙන්නේ. හරි අතන ක්වෙස්චන් මාක් එක දාලා මෙතන කැපිටල් කරලා අතන අරේම කරලා මෙතන උඩුකමාවක් දාලා දැන් ඒවා අපි දන්නවා. අපිටත් අර ගුරුවරුන්ට එන හැඟීම එනවා දැන් එතකොට ටික මේක මෙතන වැරදි අඩුවක් තියෙනවා මොකක් හරි ඒ හැඟීම එනවා ඒ ගුරුවරු හැඟීම එනින්ද හැමතැනම රෙඩ් පෙන් එකෙන් දාලා තිබුණේ අපිට දැන් මෙතනින් පස්සේ මේවා ඉගෙන ගත්තාම අපිටත් ඒ හැඟීම එනවා අපිත් හරියටම තමයි දැන් වැඩේ කරන්නේ හරි දැන් ලියපු වාක්‍ය කියවලා බලන්න Wasn't he Wasn't he hungry? wasn't he hungry ඔහුට බඩගිනි වුණේ නැද්ද 100% වාක්‍ය නිවැරදි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් තව එකක් දැන් මේ එක විදිහේ වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් ඈ ඔයාලට මේ ඒ වාක්‍ය නිර්මාණය කරනකොටම හම්බෙන මේ ඔය ලොකුවට උගන්වන පාඩම් ඊටමත් කෙටියෙන් මම පොඩි ඔලුවට දානවා ඒවා ලියන්න ඕනේ ඒතර මතකෙදී ඈ ඔය පොඩි දැන්ටමත් එහෙම කීපයක් කළා හරි ඔයාලා දන්නෙත් නෑ ඒවා ටික ඔලුවට දාගෙන තියන්න නේ අපි වාක්‍ය නිර්මාණය කරමු තාත්තා කාක්ක නෙමෙයි තාත්තා හරිද බලන්න තාත්තා අද ගෙදර ඉන්නවද ඔය සාමාන්‍ය සරල වාක්‍ය තාත්තා අද ගෙදර ඉන්නවද නේ ඕන වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් හරිද දෙයක් පිළිබඳව හඳුන්වන එකක් නම් හරිද කරන දෙයක් හඳුන්වන ඒවා ඉගෙන ගන්න තව ඊළඟ මාස 3 ග්‍රැමර් 2 එකට යන්න මේ අමාරු වෙන්නේ නෙමෙයි. තාත්තා අද ගෙදර ඉන්නවද? හරි. මේ වාක්‍ය නිර්මාණයෙන් දැන් අරට වැඩි ඉක්මනට මට උත්තර ඕනේ අර වගේ වෙලා ගන්න බෑ. මම වාක්‍ය 3යි 4යි වලත් එක නිර්මාණය අනිත් ඒවා නිර්මාණය.
හරි පළවෙනිට මොකද්ද කරන්නේ ඉක්මනට? action verb එකක්ද be verb එකක්ද කියලා මොනවද දෙන්නේ? be B verb verb එක. හරි ඊළඟට මොකද්ද මම කරන්නේ? මයික් ඔෆ් කරලා හරි කියන්නේ. මොකද කියන්නේ? subject එක පැත්තට තියාගන්න. subject එක මොකක්ද? හරිද subject? පාද අල්ලියාගත්ත පුතක් PATHER father කියලා ලියන්න. හරි. next ඊළඟට මොකද කරන්නේ? be verbs like මොකද්ද කියලා බලන්න. viewers ලා ගෙදර ආවා. දැන් ඔයාලා තමයි කියන්න මට ඉක්මනට කියන්න ඕනේ. viewers ලා ගෙදර. ඊට පස්සේ මොකද කරන්නේ? tense එක බලනවා. tense එක බලන්න. මොකක්ද tense එක? present tense ඒක මම කරනවා. very good. අර තේරුම් ගත්ත දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා අහනකොට කියන්නේ. very good. ඊට පස්සේ මොකද කරන්නේ? අයිතියක් තියෙනවද නැද්ද කියලා බලනවා. අයිතියක් නෙමෙයි. අයිතියක් නැහැ. දැන් තුන් දෙනෙක් ඉන්නවා. ඔබ බලාගන්න. දැන් මේ තුන් දෙනෙක් ඉන්නවා මේව දැන් 6 වසරෙන් ඉහළ දරුවන්ට එන්න කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ගිය දවසේ ඉඳලා අපි ටික ගන්න ඊසෑමා පාඩම තමයි. ඒ නිසා සාමාන්‍යයෙන් දන්නවනේ. ඒක වචනත් එක්ක is, I එක්ක am, බහු වචනත් එක්ක are. ඒක තව දුරට ඕන පස්සේ තව ඉස්සරහට කියලා දෙනවා. දැන් දන්න අය කරගෙන. දැන් father එක්ක ගන්න ඊසෑමා වලින් මොකක්ද? is ඒක සාමාන්‍යයෙන් 6 වසරේ ඉහළ දරුවන්ට එන්න කියන්නේ ওই වගේ දේවලුත් එක්ක තමයි. is ඔක අපේ ඉස්කෝලේ එකේ ඔක තමයි උගන්වන්න බෑ. ඒක ඔබ ඊසෑමා. හරි. එහෙනම් තාත්තා දෙක is ගන්න කියලා පොඩි සාමාන්‍ය හරි is ගත්තා. මම ඊළඟට මොකද කරන්නේ? sentence එක ගාවට ගිහලා form එක බලන්න. කිල්ල බ්‍රේක් කරායි මම මේ බ්‍රේක් කරන්නේ මම ඊළඟට මොකද බලන්නේ? හරිද form action form එහෙනම් verb එක මුලට ඇවිල්ලා අවසානයේ question mark එකක් එන බලමු verb එක මුලට ආව is I capital එන්න ඕනේ නේ මුලට ආව father එක THER ඒවා simple එන්න ඕනේ is father මොනවාද ලිය තාත්තා ලිව්වා ඉන්නවද කියලා ලිව්වා තව ලියන්න ඉතුරු වුණේ මොනවද මේ වාක්‍ය ඇතුලේ අද ගෙදර. ඔයාලට මෙතන දෙයක් කියලා දෙනවා ඒ ගොඩාක් ලොකුට උගන්වන පාඩමක් ඊටවත් කෙටියෙන් කියලා දෙන්න යන්නේ අද ගෙදර දැන් ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ හැටියට අපිට ලියන්න ඉතුරු වුණේ මොන කොටසද ප්‍රශ්නේ අහලා හරියද මොන කොටසද ලියන්න ඉතුරු වුණේ හරි ඔබ්ජෙක්ට් එක දැන් බලන්න මෙතන ඔබ්ජෙක්ට් කීයක් තියෙනවද දෙකක් තියෙනවා අන්න හරි ඔය එහෙම අපිට උගන්වලා නැහැ කවුරුත් ඔබ්ජෙක්ට් අද කියන්නේ එක ඔබ්ජෙක්ට් එකක් ගෙදර කියන්නේ තව ඔබ්ජෙක්ට් එකක් මං කිව්වා ඕන තරම් ඔබ්ජෙක්ට් වලින් වාක්‍ය දික් කරන්න පුළුවන් ඒ ඔබ්ජෙක්ට්ස් දික් කරනකොට අර මැද්දට දානවා සමහරවිට කන්ජන්ක්ෂන් සමහරවිට ප්‍රිපොසිෂන් නිපාත පද සම්බන්ධ වාචී පද ඕව දදා පොතක් පිරෙන්න හරි එක වාක්‍යයක් ලියුවා ඔබ්ජෙක්ට් එකට ඔබ්ජෙක්ට් එකට එක කෑලි කියන්නේ එල් යන්න බෑ එල්ලනකොට තමයි අර අපි ඉගෙන ගත්තු නිපාත පද එහෙම නැත්නම් සම්බන්ධ වාචී ඒවා එන්නේ එතකොට ඒ වගේ විදිහට පොඩි දේවල් ටික ඔළුවේ මතක තියාගන්න ඕනේ මේ දැන් කියලා දෙන එක ඔයාලට ජීවිත කාලෙට මතක තියෙන්න ඔබ්ජෙක්ට් වැඩි ප්‍රමාණයක් තියෙනකොට අපි ප්‍රමුඛතාවය පිළිබඳ අනුව වර්ග කර ගන්නවා. ඒ තමයි ඔබ්ජෙක්ට් ගොඩක් තියෙනවා අපි බලනවා මේ කාලය පිළිබඳව හඳුන්වන. කාලය පිළිබඳව ඇඟ වෙන මොනවා හරි දෙයක් තිබොත් වාක්‍යයේ අන්තිමට විසික් කරලා දානවා. හරිද? හරිද? අන්තිමට විසික් කරලා දානවා. ස්ථානයක් පිළිබඳව හැඳින්වෙන මොනවා හරි තිබුණොත් එහෙම ඒක මුලට කියන්න පුළුවන් දන්නේ නැහැ. නිපාත පදයක් දානවා ප්‍රිපොසිෂන් එක මොකද්ද? ස්ථානයක් තියෙනවා. at කියලා දානවා. හරි? දැන් එහෙමයි. දැන් මේ කියලා දුන්න ඒ චුට්ටෙන් අද ගෙදර කියන ටික කොහොමද ගැලපෙන්න ඕනි කියලා ඒ චුට්ට විතරක් කියන්න. At home today. ඔයාලා එතනදී very good. ඔයාලා එතනදී කාරණා කීපයක් ඉගෙන ගත්තා. එකක් තමයි කාලය හැඟෙන මොනවා හරි ඔබ්ජෙක්ට් එකක්. දැන් මේ විදිහට කියන්න දන්නවනේ වාක්‍ය දිගට ඇදෙන්නේ කාලය හැඟෙන මොනවා හරි ඔබ්ජෙක්ට් තියෙන වාක්‍ය අවසානයේ විසික් කරනවා. ස්ථානයක් ගැන හඳුන්වන at home, at hospital, at school. ස්ථානයක් ගැන නම් කියන්නේ at කියන එක දාන්න. නැත්තම් එහෙම නිකන් අර නිකන් මොකද්ද අකිපා? Is father home today? නිකන් වගේ වාක්‍යනේ. ඔයාලට දැන් තේරෙන්න ඕනේ මේ වාක්‍ය නිකන් වගේ නම් මැද්දට මොනවා හරි එන්න ඕනේ. and the හරි එන්න ඕනේ. නේද මොකක්ද?
නිකන් වගේ හින්දා. His father home today. At home today. ඇහෙන්නේ නැහැ සර් මට. His father at today. දීප් වාක්‍ය කියලා බලන්න. His දීප් වාක්‍ය කියලා. His father today. At home today. His father at home today. අවසාන වාක්‍ය අවසාන වාක්‍යෙ නේ තව එකක් බලන්න වෙලා තිබුණොත් තව තව වාක්‍ය දෙකක් කරනවා. ඒකත් ඉක්මනට කරමු ඈ. වාක්‍ය දෙකක් නෑ මම දෙනවා. සර් මට ඇහෙන්නේ ආයෙන සිග්නල් ගන්නවා. දරු මේ රෙකෝඩ් දෙනවනේ රෙකෝඩ් එකක්. හරි. ඇයට දිග කොණ්ඩයක් තිබුණා. ඇයට දිග කොණ්ඩයක් තිබ්බද? තිබ්බද කියන එක. හරි. හරි ඒකටම කරන්නේ මොකද ඉක්මනට කියන්න ඕනේ. මේ වෙලා කියලා හොඳට. action verb action verb be දෙන්නේ. එකක් එන්නේ. ඊට පස්සේ මොකද මම කරන්නේ? Subject එක. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර මං ආවා. next what next? ඊළඟ මොකද කරන්නේ? tense එක මොකක්ද? මොකද කරන්නේ? අයිතියක් නැහැ. එහෙනම් යටයින් ඒක තමයි කියන්නේ අර ගුරුවට කරගෙන යනවා විග්‍රහයත් නිකන් ගුරුවට කරන්නේ නේද දැක්ක ගමන් දැන් මෙච්චර වෙලා කරේ අයිතිය නැති දේ මේක එක්ක නෑ ගුරුවට කරන්න පුරුදු වෙන්න එපා අරකයක් කරන්නේ ගුරුවට මේකේ අයිතියක් තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් උඩ අයින් කළා ඉතුරුනේ කවුද හරි ලේසියෙන් එක්කලා එයා ගත්ත අරගෙන දුන්නු මෙතන ඊට මොකද කරන්නේ home එක බලනවා question වලදී මොකද වෙන්නේ question form. දෙක මුලට ඇවිල්ලා අපිට ප්‍රශ්නයක් ලිව්වා තිබුණාද කියලා ලිව්වා මොකක්ද ඉතුරුනේ දිග කොණ්ඩයක් කියන එකක් දාන්න long hair had she a long hair එතන දිග කොණ්ඩයක් තිබුණාද හරි මම ප්‍රැක්ටිස් කරන අවසාන වාක්‍යය ඔයා මාව දැක්කේ නැද්ද ඔයා මාව දැක්කේ නැද්ද හරි පළවෙනිම කරන්නේ මොකද්ද action verb වදින්නේ action verb හොඳයි 18 වෙනි කණ්ඩායම හොඳයි මේ දක්වා පවත්වව ගන්නන මේකෙදි කිව්වේ මොකද්ද අන්තිමට දෙන පස්වෙනි වාක්‍යය මම දෙනවා කොහොමද ඇක්ෂන් verb එකක් කියන එක. අය හුරුවට කරන්න. be verb එකක් කියාගෙන මෙහෙ ගිහිල්ලා මේ වගේ එරිලා මේ වගේ අනාථ වෙලා වාක්‍ය නිර්මාණය කරගන්න බෑ. be verb එකක් කියලා එනවා මේ පල්ලයට. මේ වගේ නිර්මාණය කරන්න උත්සාහ කරනවා බෑ. be verb එක දාලා නිර්මාණය කරන්න බෑ මේක.
ඒකට හේතුව දැක්කා, දකින්නවා, වා වලින් ඇක්ෂන් අපි නැති. අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ වාක්‍ය නිර්මාණය කරන්න කලින්. මේ සතියම ගිහිල්ලා ඔයා ඕනම දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් අරගෙන මේ විදිහට ප්‍රැක්ටිස් කරලා බලන්න. පුළුවන් වෙනවාද කියලා. හරි. දැන් මම පොඩි ගේම් එකක් කරනවා. ඒ මෙහෙමයි. දැන් බලමු මේ කියන වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් ද ඔයාලට ඉක්මනට කියලා. ඒක මෙහෙමයි වෙන්නේ. මම සිංහල වාක්‍යයක් දෙනවා. පොඩි වාක්‍ය සබ්ජෙක්ට් verb object එක දෙන්නේ. ඔයාලා ඔය සිස්ටම් එකට අහන්න. ඔය සිස්ටම් එකට වාක්‍යව නිර්මාණය කරලා ඊටමත් ඉක්මනින්ම උත්තරය chat box එකට type කරලා දාන්න ඕනේ. පළවෙනියටම දාන 5 දෙනාගේ නම් ටික තමයි කියන්නේ. පළවෙනියටම නිවැරදිව දාන්න. මේක ගේම් එකක් වගේ. මේ ගේම් එකේදී අසාධාරණයක් සිද්ධ වෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ඉක්මනට type කරන්න බැරි අය. එයාලා කරන්න ඕනේ මේකයි. මේ ගේම් එකට හැමෝම සම්බන්ධ වෙන්නත් ඕනේ. ඉක්මනට type කරන්න බැරි අය කරන්න ඕනේ. එයාලා ඉක්මනට කොලයක් අරගෙන කොලේ ඔයාලගේ උත්තරේ ලියා ගන්න ඕනේ. මේ ඇක්ටිවිටි එක නොකර මෙතන ඈනුම් ඇරලා කිසිම කෙනෙක් ඉන්න එපා. හරි? මේ ඇක්ටිවිටි එක නොකර. ඉක්මනට type කරන්න පුළුවන් අයට තියෙනවා පොඩි අවස්ථාවක්. ඉක්මනට දැම්ම පළවෙනි පහ හතරට ගියොත් පළවෙනි පස් දෙනා අතරේ නම් කියවෙනවා. එහෙම type කරන්න බෑ කියලා නිකන් ඔහේ බලාගෙන ඉන්න බෑ. එයාලා ඉක්මනට කොලයක් කරන් තමන්ගේ ආන්සර් එක ලියා ගන්න ඕනේ. අර පස් දෙනා එනකොටම ඔයාලා ලියලා ඉවරෙන්න. ඒතකොට තමන්ට තනියම සෑහීමකටපත් වෙන්න පුළුවන්. මමත් ඉක්මනට ලිව්වනේ. ලියලා තියන් ඉන්නවා මම පළවෙනි පස් දෙනෙක් වගේ ඉවරනාම ආන්සර් එක දෙනවා. හරිද? එතකොට තමන් සෑහීමකටපත් වෙන්න type කරලා ඉවර වෙනකොට මමත් වේගෙන් හැදුවා. මේකේ වේගය බලන්නේ මම ඈ. ඒකනේ පළවෙනි පස් දෙනාගේ නම කියන්නේ. වේගය. ඔයා කොයිතරම් වේගයෙන් මන් දෙන වාක්‍ය මේ හරියට නිර්මාණය කරනවාද කියලා. හරි ලේසි. හරි. මම chat box එක open කරගන්නවා. තරංගයට සූදානම් වෙන්න. ඔය පොත්වල ලියලිය කරන්නේ නැහැ. හිතන්න. මෙහෙම. හරි? මම වාක්‍යයක් දෙන්න. හරි ලේසි ඈ. නිමල් රියදුරෙක් නෙමෙයිද? ඔයාගේ වේගය තමයි එන්නවා ලියන්න ඕනේ නැහැ මේක. ඔයා රියදුරෙක් නෙමෙයිද? තාම නෑ. තාම ආන්සර් තාම නෑ. මේක ලියලිය ඉන්න එපා. නිකන් හිතලා දාන්න පොත්වල ලියන්න එපා. මේ තාම පොත්වල මුකුත් ලියන්න දුන්නේ නැහැ. මට ආන්සර් එක දෙන්න. තාවම නෑ. එකක් ආව, දෙකක් ආව, තුනක් ආව, හතරයි පහයි. ආන්සර්ස් ටික ඇවිල්ලා ටයිම් සෝ වෙලාව අවසానයි. හරි ඒ වේගේ තියෙන්න. අනිත් අයත් කරගන්න කමක් නැහැ. කරලා තියන්න. හරි මම උත්තරේ කියනවා සඳමි ඉහන්සා. එයා තමයි එකටම හරියට ආන්සර් එක දැම්මේ. දැන් අර අගට ක්වෙස්චන් මාක් එක නැති එක. අර උඩුකමාව නැති එක. වචන ඈත් වෙච්ච නැති එක. අකුරක් දෙකක් එහෙමෙන් වැරදිච්ච එක මෙතනදි මම ලොකුවට සලකන්නේ නැහැ. මොකද වේගයත් එක්කනේ වැඩේ තියෙන්නේ. ක්වෙස්චන් මාක් හොය ඉන්න බෑ. මට තේරෙනවා එයාගේ උත්තරේ හරි නං ඈ. ඒ විදිහට සඳමි තමයි එකටම දැම්මේ. එයාගේ උත්තරේ හරි. isn't Nimal a driver? වේගය නිසා ක්වෙස්චන් මාක් එක ආවේ නැහැ. ඒක මේ ඇක්ටිවිටි එකට විතරයි ඒ සාහනය දෙන්නේ ඈ. දෙවෙනියට ආවා. දේශන් isn't Nimal a driver? හරි. දෙවෙනි ස්ථාන. දිනිති is Nimal a driver වැරදි ඈ. මාදෙවිත් වැරදි. සෙලිනිට එනවා නිසා තුන්වෙනි අවස්ථාව සෙලිනි කියන isn't Nimal a driver. චමිදුගේ නැති නිසා උත්තරේ වරදිනවා. isn't Nimal තියෙනවා. චමිදුගේ තියෙනවා. චමිදු හතරවෙනියා. isn't Nimal a driver. next. ජෙනුකිගේ වැරදි. පස්වෙනි ස්ථානය ගන්නේ තනුවර isn't Nimal a driver. හරිද? මේ පස් දෙනා සතුටු වෙන්න ඕනේ අවංකව විශාල පිරිසක් අතරින් ඒ විශාල පිරිසක් අතරින් වාගේ වේගය පළවෙනි දවසේ පොඩ්ඩක් අප් කරගත්තා. ඔය මදියේ උනාට ඒ වේගවත් මදි. ඔයා මේක ප්‍රැක්ටිස් කරලා වැඩි හිටියනි දඩුවනේ. මේ ඇහිපිය ගසන ෂෙනයකින් ඒ කියන්නේ ඊටත් අඩු වෙලාවකින් මට හිතෙනකොටම කියන්න පුළුවන් වෙනකොට තමයි ඔයා කතා කරන්නේ. ඒකට සතියක් දෙකක් තුනක් එක දිගට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන විදිහ එහෙම මම ලබන සතියේ කියලා දෙන්නම්. අද එහෙම ඕනේ. අද ඔය දැනගත්තු ටික ඇති ඈ. සති දෙකෙන් ඔයා මේ දැනගත්තු ටික මහා මෙරක්. ඔයා සති දෙකෙන් වාක්‍ය නිර්මාණය කළා. ඒක මට ආය අහන්න ඕනේ නැහැ. 18 වෙනි කණ්ඩායම වෙනවල. ඔයාලා යමක් කළා සති දෙකෙන්. හරි. ඔය දෙවෙනි අවස්ථාව. තවත් දෙනවා. තවත් තුන අර පස් දෙනා අතරට ආපු නැති මේ පස් දෙනාව පරාජය කරලා තව වෙන කවුරු හරි ඇතුළට එන්න ඕනේ පස් දෙනා අතරට. ඒකෙත් සඳමීම පළවෙනි ස්ථානයේ වුණොත් එයා තමයි වේගවත් වෙන්නේ. එහෙම වෙනවා ඉතින් සාමාන්‍ය ඒවන කෙනා ටිකටම දානවා. දෙවෙනි වාක්‍යය. මගේ තාත්තට හොඳ රස්සාවක් තියෙනවා. ඔක තමයි වාක්‍යය. ලියන්න ඕනෙත් නෑ ලිව්වොත් ඒක බල ඉන්න. තාව නෑ. මගේ තාත්තාට හොඳ රස්සාවක්.
හොඳ රස්සාවක් කියන්නේ a good job. හරි ආන්සර් එකක් එනවා. දෙකක් එනවා. හරි ආන්සර්ස් ටික ආවා. ඒක නම් ගුරුවටත් කියන්නේ නැති. ඒක මම දුන්නේ මේ අසාර්ථක වාක්‍යයක්. ඒකට හේතුව තමයි හැස්සව පාඩම දන්නවනේ. කමක් නෑ බලමු. මාධවි ගන්නවා පළවෙනි ස්ථානේ. my father has a good job. සිතුල ගන්නවා දෙවෙනි ස්ථානේ. my father has a good job. සෙලිනි ගන්නවා තුන්වෙනි ස්ථානේ. my father has a good job. ජෙනුලි හතරවෙනි ස්ථානේ. දනිදු පස්වෙනි ස්ථානේ. කලින් ආපු පස් දෙනාම නෙමෙයි වෙන පස් දෙනෙක් ආවේ එතන. ඒක මේ අසාර්ථක වාක්‍යයක්. මොකද ඔය හැස්සව පාඩම ගොඩක් දන්න අය ඉන්නවා ටිකක් ඇතුලින් වාක්‍යයක් දෙන්නම් වර්ස් ඔය වගේ දෙයක් බලලා ඈ. ඊසෑම වගේ. හරි. එහෙනම් මේක වාක්‍යය ඈ. කමල් වෛද්‍යවරයෙක් වෙලා සිටියේ නැද්ද? කමල් වෛද්‍යවරයෙක් වෙලා සිටියේ නැද්ද? හරි ගොඩක් හොඳයි අනිත් අය උත්සාහය අතාරින්නේ 75ක් විතර කට්ටිය ආන්සර්ස් දානවා. අනේ පුතේ දාන්න ඕන තමයි ආන්සර්. නම කියුන්නේ නැතුණාට කවන්නේ ඔය ආන්සර් එක දාලා තරගෙට සහභාගී වෙන්න තනියම සතුටු වෙන්න ආන්සර් එක ගත්තට පස්සේ මම ආන්සර් කළා කියලා. කමල් වෛද්‍යවරයෙක් වෙලා සිටියේ නැද්ද? ආන්සර්ස් 3ක් එනවා. කාලය අවසానයි. පස් දෙනා දැම්මට පස්සේ කාලය ඉවර වෙනවා. කමන්නේ මල ලියලා තියන්න. කමල් වෛද්‍යවරයෙක් වෙලා සිටියේ නැද්ද? හරි දැන් මම ඉතින් මේ ගේම් එක නතර කරනවා නැත්නම් ඩිමෝටිවේට් වෙනවා අනිත් අය. මම ඒකට කියන්නම් හේතුව. මේක තමයි අවසාන අවස්ථාව ඈ. තව ඉගෙන ගන්න ඕනේ. කමල් වෛද්‍යවරයෙක් වෙලා සිටියේ නැද්ද? පළවෙනි ස්ථානය ගන්නේ මාධවි. මාධවිගේ නම දැම්මට කියවිලා දැන් පුරුදුයි. වසන්ත කමල්ල ડોක්ටර්. මාධවි ස්විච් වෙන්නේ මයික්. මාධවි මයික් එක ඔන් කරන්න බෑ. කවුද මාධවි ස්ටුඩන්ට් කෙනෙක්ද? ඔව් සර් Adult මේ කෙනෙක්? ඇඩල්. මාධවි කොහමද මේ නොලෙජ් එක එනකොට තිබුණාද නැත්නම් ආවට පස්සේ බ්‍රෂ් අප් වුණාද? නෑ සර් මම O level කරලා කෝස් එකක් කරා. දැනට ගෙදරත් චූටි අයට ඉංග්‍රීසි මේ ක්ලාස් කරනවා. ඒ අතරතුරේ අර චුට්ටක් අමතක වෙලා තිබ්බා මේ ඒකයි සර්ගේ ග්‍රැමර් ක්ලාස් එකට ආවේ. මේක ක්‍රමවේදය හොඳයිද? හොඳයි සර් ඇත්තටම හොඳයි මේ කම්මැලි හිතෙන්නේ නැහැ. ඇත්තටම හොඳයි. ඒක තව කෙනෙක්ට උගන්වන්න පුළුවන් විදිය ක්‍රමවේදයක්. දැන් හරියට ඉගෙන ගත්තාම තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. මේකයි වෙන්නේ කියලා දැනගන්න පුළුවන් මේ ක්‍රමවේදය හරහානේ. අපි අර පිටින් ඉගෙන ගත්තට ඇතුලෙන් වෙන්නේ මේකයි කියන එක දැනගත්තේ අර. ඇත්තටම අද තමයි දැනගත්තේ මේ ගොඩක් පොත් පිරෙව්වට හරියට ඔළුවට ආවේ අද. thank you sir ඒකට. පොත්වල අපි ලිව්වේ නෑනේ. මේ පුංචි දරුවන්ට අපපාද පුළුවන් වුණා. උනදේ හරියට දන්නව නම් තමයි අපිට තව කෙනෙක්ට උගන්වන්න පුළුවන්. ඔව් සර්. හරි. මේ ක්‍රමවේදය වෙනස් දෙන්නේ මම කියන්නේ නැති මේ මම ඉගෙන ගත්ත ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. මම තනියම හදාගත්තේ. මේ වෙච්ච දේ මේකයි කියලා. දැන් ওই විදියට ඒකේ කුසලතාවයෙන් ඔය ඉංග්‍රීසි ටික තනියම හදාගත්ත කුසලතාවයෙන් මම ජපන් ගිහිල්ලා මේ ඒකේ N5 exam එක ගත්තා. ඒක වෙනම භාෂාවක්. ජපනිස් ලැන්ග්වේජ් එකත් මම ඉගෙන ගත්තා. මම රිසල්ට් ආවේ දැන් මම මේ ඉන්නේ වැකේෂන් එකේදී. මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන් මේ ක්‍රමවේදය හරහා අපි ගවේෂණාත්මක යුතුව. ඒක කරලා ඒකෙත් එක්සෑම් එක පාස් වෙලා රිසල්ට් එක ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ භාෂාවල් ඉගෙන ගන්න පුළුවන් අපි ඒක අර හිතන විදිය. ඒ විදිහට හිතන්න ඕන. හරි හොඳයි. හරි මම නිකන් කතා කරේ මාධවි මට කැච් වුන නිසා. හරි next මාධවි තමයි මේකේ පළවෙනි ස්ථානය ගන්න. next තනුවරත් මට කැච් වුණා තනුවරත්. තනුවර switch in your mic. sir තනුවර yes sir තනුවර කොහොමද ස්ටුඩන්ට් ඔව් yes sir I am grade 8 grade 8 ස්ටුඩන්ට් කෙනෙක් නේද? තනුව කොහොමද මේ එනකොට knowledge එක තිබ්බද නැත්නම් ආවට පස්සේ මේක පොඩ්ඩක් brush up වුණාද කොහොමද? ටිකක් තිබ්බා දැන් ඔව් කලින්ට වඩා දැන් හරියට අල්ලගත්තා දැන් ටිකක් knowledge එක තිබුණා දැන් ඒක හරියටම ක්‍රමවේදය අල්ලගත්තා. දැන් ලේසි. ඔව් sir හරි දෙන්නයි. next එනවා තුන්වෙනිට සිතුල වසන්ත කමල්ල ડોක්ටර්. සිතුලත් එනවා තුන්වෙනි ස්ථානයේ. අමීෂා වසන්ත කමල්ල ડોක්ටර් හතරවෙනි ස්ථානයේ. පස්වෙනි ස්ථානයේ Huawei කියලා ෆෝන් එකේ නමක් තියෙන නිසා එයාගේ අවස්ථාව නැති වෙනවා. නම රීනේම් කරගන්න ඕනේ. ඒක ඔයාලට අවාසි වෙන්න පුළුවන්. දැන් වුණා වගේ. ඒ නිසා තනුගිරිය යනවා පස්වෙනි අවස්ථාව. වසන්ත කමල්ල ડોක්ටර්. හරි. මම මේ ගේම් එක මෙතනින් නතර කරනවා මොකද දන්නව වෙන්නේ නැත්තම්
අර ඉක්මනට කරගන්න බැරි වෙන අය එයාලා අධෛර්යමත් වෙනවා. එහෙම වෙන්න එපා පුතේ. ඔයාලා වැඩි හිටියොත් එහෙම අධෛර්යමත් වෙන්න එපා. තව ලබන සතියේත් මම ආයේ මේ ටික මුගන්නවා. ලබන සතියේත් ඔයාලට මේ වගේ කියලා දෙන්න. ඊළඟ සතියේත් කියලා දෙනවා. හරි බලන්නකෝ දැන් ඊළඟ සතියේ ඉඳලා තියෙන්නේ අපිට ඊළඟ සතියේ ඉඳලා තමයි අපි පොත් පුරවන්නේ. හරි? අර ඉගෙන ගත්ත ඒත් වෙනස් විදියකට ඉංග්‍රීසි වාක්‍ය සිංහලට හරවන්න. මේ සති දෙකේදී අපි කළේ ඔළුවට දාගත්තා. සිස්ටම් එක වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් දැන්. හරි? මේක තව ටිකක් ප්‍රැක්ටිස් කරගන්න තමයි ඕනේ. ඉතින් මේ ප්‍රැක්ටිස් එක ඕම අපි ටික ටික ගමු. ඔයාලට දැනට අද හෝම්වර්ක් එකක් හම්බ වෙනවා මෙන්න මේක දාගන්න. තව පොඩි විනාඩි 5ක් විතර තියෙනවා. හෝම්වර්ක් එක. මේ හෝම්වර්ක් කරන්න තියෙන්න බෑ. වැඩිහිටි බාල මහලු හැමෝම කරන්න ඕනේ. ඔයාලට හම්බෙන හෝම්වර්ක් එක තමයි. මෙන්න මේ බීවර්ස්ලා ගෙදර නිර්මාණාත්මකව ඔයා පෝස්ටර් එකකට ගන්න ඕනේ. පෝස්ටර් එකකට. ඒ පෝස්ටර් එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාගේ පෙනීම මත. ඔයාගේ පෙනීමේ මොකද්ද කියන්නේ? ප්‍රබලතාවය මතයි පෝස්ටර් එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඔයා අතන ඉඳගෙන ඉන්නවද අද Zoom meeting එකේ? දැන් ඔය ඉඳන් ඉන්න තැන තියෙන්නේ ඔහොම ඉස්සරහා බලපුවා බිත්තියක් ඇදෙනේ. හතර පැත්තෙන් කොහේ හරි බිත්තියක් ඇදෙන්නේ. ඔයා ඉන්න තැන ඉඳලා මේ බිත්තියේ ඔයා මේ හෝම් බීවර්ස්ලා ගෙදර අලවපුවාම ඔයාට මෙතන ඉඳලා බලපු ගමන් පේන තරමේ ප්‍රමාණය. ඒ බෝඩ් එක හදා ගන්න ඕනේ. A4 එක නම් මට ඔයාලට පේනවා නම් A4 එකක් ඇති. කැලෙන්ඩර් කොලයක් නම් ඒ ටිකක් ලොකුයිනේ තව ටිකක් ලොකුනේ ඒක. බ්‍රිසිල් බෝඩ් එක ලොකු බෝඩ් එකක් නම් ඒක. මොකද ආගේ දුරත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. නිකන් බිත්තිය අලවලවක තියන්නේ නැහැ. මේ පන්තිට සම්බන්ධ වෙන තාක්කල් ඔයාගේ මොකක් හරි ආව ගමන් මෙහෙම ඔලු උස්සලා බලන්න. පොත පෙනේ පෙරලන්නේ. මෙහෙම පේපර් එක කරද්දී උනත් මෙහෙම ඔලු උස්සලා බීවර්ස්ලා ගෙදර බලන්න. එහෙම පහසුවට තියෙන්න ඕනේ. නැත්නම් ඔයා ක්ලාස් එක කරන තැන වෙනස් කරගන්න. අන්නේ බිත්තියේ අලවුපම ඔයාලට පේන තරමේ ප්‍රමාණය විශාලත්වයෙන් හරිද? පේන තරමේ ප්‍රමාණය ඒක සමහරලාට A4 කොලයක් වෙන්නත් පුළුවන් ළඟ පේන අය නම්. මේක නිර්මාණාත්මකව ඇඳ ගන්න ඕනේ බීවර්ස්ලාගේ ගෙදර. මෙතන දා ගන්න ඕනේ මෙන්න මේ ඊතල දෙකක් දාලා අයිතියක් කියන එක නිකන් සඳහන් කරලා තියාගන්න මේකේ මුත් නොලිවත් කවන්නේ අර ඔයාට තේරෙන විදිහට මේකේ ඩ්‍රාෆ්ට් එක එන්න ඕනේ මෙහෙම ඉතුරු ටික ඩෙකරේෂන් කේලිද අරවද මෙවද ඔයාට ඒක ඔයාගේ ඒ ක්‍රියේටිවිටි එක. මොකද අපි වැඩක් ආසාවෙන් කරනකොට ඒක අපි බලන්නේ කරන්නේ ඇහැ යන්නේ ඒක විදියට. හරිද? මම කියන්නේ ඔයාලා එහෙම කරන්න එපා. ඒක ටිකක් ඕනට වැඩි. එක දරුවෙක් එක බැච් එකක 17 16 මේ කාඩ්බෝඩ් වලින් ගියක්ම හදලා එහෙම තිබුණා. හරිද? ඒ අර නිර්මාණාත්මක ඒ පරතරටම කියලා. ඒ කියන්නේ ඒක හොඳට බහැලා කරලා. එහෙම කරන්න කියනව නෙවෙයි ඈ. ඒක එච්චර ඕනේ නැහැ. නිකන් අර කාඩ්බෝඩ් වලින් ගියක් හදලා ඒක මෙහෙම දාලා එහෙම. ඉතින් එච්චර නෙවෙයි නිකන් අර බෝඩ් එකේ බිත්ති අලවන්න පුළුවන් ප්‍රමාණය හැමෝම ඔක තියාගන්න. මොකද ඔක ඔයාගේ වේගය හදන්න මට ඕන වෙනවා ඈ. ඔයාගේ වේගය මං හදනවා. දැන් ලබන සතියේ ඒක හදන විදිය මම කියලා දෙනවා. එතකොට ඔයාට ඔක ඕන වෙනවා. ඒ නිසා වයස් බේද දෙන්න නැතුව හැම කෙනෙක්ම මට ඔක බිත්ති අලවන්න එපා. ඒකට අතට අරන් එන්න ඕනේ. මේ ලබන සතියේ පන්තිට එනකොට මට පෙන්නලා තමයි කැමරාව ඔන් කරලා පෙන්නලා තමයි ඔයා ඒක බිත්ති අලවන්නේ. ඔයා ඒක පෙන්නන්නත් කලින් ගෙදරින් හැදුවට පස්සේ හෝම්වර්ක් ගෲප් එකට ඔයාගේ පෝස්ටර් එකේ ෆොටෝ එකක් දාන්න. හෝම්වර්ක් ගෲප් එකට ඔයාගේ ඒ පෝස්ටර් එකේ ෆොටෝ එකක්. ඔව්. අද අමාරු වචන ටික දාගන්න. අපි නතර කළේ කොතනින්ද? දැන් අදත් දෙනවා ලබන සතියෙත් දෙනවා ඊට පස්සේ තනියම ඔයාලා එකතු කරන්න ඕනේ. මට මතකද අපි කොතින්ද නතර කළේ කියලා? අවසාන වර්ඩ් එක. Doctor. ડોක්ටර් හරි එහෙනම් දාගමු. go. ඒව පවා දෙන්නේ go යනවා. ඒ මම දෙනේ දුන්නද? පෙයා. පොළ. දැන් මේව ආයෙ පැහැදිලි කරන්න නැහැ. දැන් ඉතින් ඔයාලා highlight කරලා මේ ඉඳ තියෙන තැනකට ගෙනහිල්ලා ඉංග්‍රීසි වලින් සිංහලෙන් ලියා ගන්න ඕනේ. ටීචර්. ගුරුතුමිය. ටීචර්. මම ඉරේස් කරනවා ඔයාලා ඔක ලියන්න වෙලා යනවනේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න නැත්නම් ගෙදරින් හරි හොයලා ලියන්න ඕනේ. ඉරි ගහ ගන්න. highlight කර කර ඉන්න වෙලා නැහැ. දැන් අවසාන මොහොතේදී මම මේ දෙන්නේ පොඩි පෙන්සිල් එකකින් ඉරක් ගන්න ගෙදර ගිහලා highlight කරගන්න. හැබැයි highlight කිරීම අනිවාර්යයි. දැන් ඔයා බලන්න ඔය පොත පෙරලනකොට highlight කරපු කෙනෙක් නම් ඇහැ ඉක්මනට යන්නේ අර highlight කරපු වචනෙට. ඔයා දන්නේ නැතුණාට ඔයාගේ ඔය පොත පෙරලන වේගෙට ඔයාගේ මනස ඔය highlight කරපුවා කියව ගන්න. ඔයා එක අමාරු වචනයක් එක්ක 7-8 පාරක් ගනුදෙනු කරනවා. එතකොට තමයි මතක. ඒකයි highlight කරන්නේ අපි ඈ. එතකොට මේ වෙන දෙයකට නෙමෙයි. දැන් highlight කරා. next ඊළඟ page එක 1 2 3 තුනයි යන්නේ. අපි මේ කරන්නේ ආසාවෙන් වචන එකතු කරන්නේ අර නිර්මාණය කරන වාක්‍ය වලට ඕන වෙයින්ද 3 4 jump පනිනවා
climb climb ගස් නගිනවට ගස් නගිනවා නේ නගිනවා ඉනිමග නැග්ගත් climb තමයි climb නගිනවා මෙහෙම බඩ ගාලා නගින climb නගිනවා swim mics off කරගන්න පීනනවා eat කනවා run දුවනවා main කියන එක බලන්න ඔයාලා වචන අතරපත් යනවා main කියන්නේ main මොකද්ද main කියන්නේ ප්‍රධාන ඔමයි සත්‍ය main කියලා ප්‍රධාන main එතන කීයද අතර නම් තව එකයි ඕනේ ආයේ මේ primary කියන්නේ කොච්චර වැදගත් වචනයක්ද primary ප්‍රාථමික primary 10ද primary ප්‍රාථමික හරිනේ 10නේ හරි පන්තියට වෙලාවට එන්න ඕනේ පන්තිය අවසන් වෙනකන් ඉන්න ඕනේ පන්තියට වෙලාවට ආවේ නැත්නම් අවසන් වෙනකන් ඉන්න බැරුව කලින් ලියුණා නම් රෙකෝඩින් එක බලන්න ඕනේ බාගෙන වැඩ කරලා වන්දි ඉන්න එපයි පළවෙනියටම එන්න ඕනේ මොකද ඩික්ටේෂන් ඇක්ටිවිටි කරන හින්දා ඒක පරක්කු කරලා එනවා කට්ටිය එහෙම වුණොත් එහෙම රෙකෝඩින් එක බලලා ඩික්ටේෂන් ඇක්ටිවිටි කරන්න පන්ති ඉවර වෙන්න කලින් ලියු වෙනවා හෝම්වර්ක් දන්නෙත් නැහැ අර ඩික්ටේෂන් වචන දන්නෙත් නැහැ කොහොම සම්බන්ධ සතිය දෙක යනකොට නතර වෙනවා පන්තියෙන් නැහැ එන්න බෑ ඇවිල්ලා වැඩක් නැහැ තේරෙන්නේ එනවනම් වැඩේ පිළිවෙලට කරන්න ඕනේ එහෙම අතපසුවීම් වෙනවනේ වෙලාසෙනින් යන්න වෙනවා පරක්කු වෙලා එන්න වෙනවා එතකොට රෙකෝඩින් එක බලන්න ඕනේ Tamanට මදි කොටස රෙකෝඩින් එක බලලා මම ආයිබෝවන් කියනකම් පන්තිය හරියට බැලන්ස් කරගන්න නතර කරන්න ඩික්ටේෂන් වචනද මේ අතරතුර කාලයේදී කියන කරන හැමදේම වැදගත් ඒ විදිහට ඒ හෝම්වර්ක් කරලා තමයි ඊළඟ දවසේ ඒ විදිහට හොඳට වැඩ කරන්න හරි දැන් ඕපන් ක්වෙස්චන් එකක් අහන්න ඒක පොරොන්දුණු විදිහට ඕපන් ක්වෙස්චන් එකක් අහන්න සති දෙකෙන් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් වුණාද ප්‍රවේශයක් ගන්න හරි පුළුවන් වුණාද ඔයාලට සෑහීමකටපත් වෙන්න පුළුවන් වුණාද ඔයාලා නොහිතපු දෙයක් සිද්ධ වුණාද මොකක්ද ඔයාලට මොකක්ද තියෙන්නේ මොකක් හරි අදහස් ඔව් සර් සාර්ථකයි ඔව් සර් Yes, sir. සාර්ථකයි දැන් ඔයාලගේ දැන් මම පොරොන්දුවක් නෙවුනේ ඔයාලට යමක් කරගන්න පුළුවන් වුණා නම් ඔයාලා සෑහීමකටපත් වෙනවා නම් ඔයාලට දානවා මම ලින්ක් එකක් ඒකේ ගිහිල්ලා මගේ Facebook page එකේ තියෙන post එකක් ඒකට ඔයාගේ අදහස් දාන්න ඕනේ මේ කීප විදිහට සතියින් ඔයාලට යමක් කරගන්න පුළුවන් වුණාද ඔයා මේ පිළිබඳව දක්වන අදහස ඔයා දාන්න ඕනේ මගේ Facebook page එකේ තියෙනවා post එකක් හදලා දෙමාපියනේ එක එක අවස්ථාවලදී ඔයාලගේ වර්ධනය කොහොමද මේ පන්ති මාලාවල් වලට සම්බන්ධ වෙලා කියලා ඒකට ඔයාලා විතරනේ අපි හැමෝම දාලා දිනවා ඒක ඔයාලට අවසානයක් හොයාගන්න බෑ කමෙන්ට්ස් ටික කියවලා. ඒ නිසා ඒ අතර ඔයාගේ කමෙන්ට්ස් එකක් දාන්න. ඒ අතරතුර දෙකක් තුනක් හරි කියවලා හරි එන්න අනිත් අය දෙමාපියෝ දාලා තියෙනවා. ඔයාලට එවන්නේ මම ඔයාලගේ ස්ටඩි ගෲප් එකකට හෝම්වර්ක් ගෲප් එකට දානවා ලින්ක් එකක්. මගේ Facebook page එකේ තියෙන post එකක. ගිහිල්ලා බලන්න මේ post එක මොකක්ද ඒකට දෙමාපියෝ මොනවද දාලා තින්නේ කියලා. අන්න ඒක ක්ලික් කරලා හැම කෙනෙක්ම පන්තියට සම්බන්ධ වුණ 166ක් අවසන් වෙනකන් දැන් ඉන්නවනේ. හැම කෙනෙක්ම ගිහලා දාන්න මම නිදා ගන්න කලින් මේ මැසේජස් බලලා මම බලන ඒවාට heart එකක් දානවා. එහෙම තමයි මම බැලුවද කියලා බලන්න. මේ ඒක තමයි මගේ තෘප්තිය. හරිද? ඔයාලා ඒක කරන්න ඕනේ. ඒක බලන්න. ඒක ගිහිල්ල කරලා ඔයාලගේ අදහසක් දාලා එහෙම ලබන සතිය එනකොට ඔය පෝස්ටර් එක හදාගත්තා. චුට්ටක් බලාගත්තා මොනවද කියලා දුන්නේ කියලා. පුළුවන් නම් වැඩ කරන තැන් වලට ගියාම හරි ගෙදරදී හරි ඔයා නිර්මාණය කරන්න දෙයක් පිළිබඳව හඳුන්වන වාක්‍යයක් නම් සිංහලෙන් කතා කරන්නේ. ඒක ඊට පස්සේ ආයෙ රිවයින්ඩ් කරන්න. මං ඒක කරේ. දැන් පන්තියේදී කියලා දුන්නා මොකද්ද ඔළුවට පොඩ්ඩක් වද දෙන්න ඕනේ. මේ සතිය නිකම්ම ගෙවිලා යන්න දෙන්න එපා. හරිද? මේ සතිය නිකම්ම ගෙවිලා යන්න දෙන්නත් එපා. ඔය දරුවෝ පවා, වැඩිහිටියෝ පවා, ගෙදරදී හරි වැඩ කරන රැකියා ස්ථානයේදී හරි ඔයාලා භාවිතා කරන සිංහල වාක්‍ය භාවිතා කළාට පස්සේ දෙපරක් හිතන්න. ඔයා අහනවා පුතා බඩි කින් නැද්ද? කන්නේ නැද්ද ඔයා? අන්න නැද්ද කියන එක කරන්න බෑ. හැබැයි බඩි කින් නැද්ද කියන එක ඊට රිවයින්ඩ් කරලා ඇවිල්ලා ඒක දෙයක් පිළිබඳ බඩි කින් නැද්ද? ෆෝම් එක බැලුවා, මේක බැලුවා, අර බැලුවා. නිකන් තනියම ඉන්න ගමන් හිතලා හදන්න. විවේකීව ඉන්න වෙලාවල් වල දැන් ඔයාලා ඕන හින්දානේ මේ වැඩි හිටියෝ. මේ ඉන්න එක එක වයස් සීමාවලු. ආවේ ඕන හින්දානේ. දැන් ඔයාලට දුන්නා මම පොඩි ලින්ක් එකක්. නිකන් ඉන්න ගමන් හිතන්න. ඉඳගෙන ඔහේ හිතන්න. ඔහේ හිතන්න ඉඳගෙන. සිංහල වාක්‍යයක් කරන් ඔහේ හරව ඉන්න.
දැන් බීවර්ස්ලාගේ බීත්තිය ගහගත්තා ඒක දිහා බලලා නොහේ හරවරයි. නිකාම්ම උලකට ගහගෙන නිකන් ඉන්න බෑ ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. හරි මේක හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. මම ලබන සතිය තව පැහැදිලි කරන්නම් කොහොමද හොඳටම මේක ප්‍රැක්ටිස් කරන්න කියලා. එතකන් මේ සතිය වල ඉගෙනගත්තු දේවල් වලින් වැඩක් කරගන්න try කරන්න. ලබන සතිය උගන්නන නෝට් එක අවශ්‍යයි ඉන්නව නේද? ගෙදරින් පොත් හදා ගන්න අය ඉන්නවද? ගෙදරින් පොත් හදා ගන්න අයට page number කීයට එනකන්ද පිටු ලැබුණේ බලන්න කියන්න ඕනේ. 4ට යනකම් විතරයි සර්. එහෙනම් page number 5 6 7 8 8ට එනකල් දාන්න පුළුවන් පිටු 4ක් දාන්න පුළුවන් දෙමාපියෙක් ඉදිරිපත් වෙන්න. සර් මම දාන්න. දර්ශනී ද සිල්වා? okay thank you very much. දර්ශනී ද සිල්වා. දැන් දන්නවනේ මේකේ rules and regulations දන්නේ නැති වෙලි තමයි නේ. මොකද කරන්නේ? 4ට දැම්ම 5 6 7 8 කියන පිටු 4 පැහැදිලි ඡායාරූප අරගෙන homework group එකට දාන්න ඕනේ page number එකත් පේන විදියට. කිසිම අවස්ථාවක PDF කරලා පොත්වල ඒව දාන්න බෑ groups වලට. දර්ශනී ද සිල්වා විතරයි මේ සතිය note එක දාන්න වෙන කිසිම කෙනෙක්ට notes දාන්න අවසරත් නැහැ. දර්ශනී ද සිල්වා phone එකෙන් photo අරගෙන එක album එකක් විදියට select කරලා දාන්න එකපාර. තැන් වලට නැත්තම් photos ටික වැඩෙන්නේ. normal camera එකේ photos ටික ගත්තාම gallery එකට save වෙනවා. ඒකෙන් select කරලා මේ WhatsApp homework group එකට forward කරපුවම album එකක් විදියට ඔක්කොම යනවා photos 4. ඒ විදියට දාන්න. ඒ වගේම තව දෙයක්. දැන් අනවබෝධයෙන් වැඩ කරන අය දැන් අද photos ටික දැම්මා කියන්නකො දර්ශනී ද සිල්වා හෙටත් ඉල්ලනවා. අනිද්දාත් ඉල්ලනවා. ලබන සතියේ කලිනුත් ඉල්ලනවා. කලින් දවසෙත් ඉල්ලනවා. එයාලා එහෙම ඉල්ලුවට ඔයාලා කියන්න ඕනේ වෙන කෙනෙක් හරි කමන්නේ කියන්නේ. උඩින් දාලා තියෙන්නේ ගිහිල්ලා ගන්න. උඩින් දාලා තියෙන්නේ ගිහිල්ලා ගන්න. ආයෙ දාන්න එපා. එතකොටත් ඔයාලා පටල ගන්නවා. එකපාරයි දාන්නේ දර්ශනී ද සිල්වා විතරයි දාන්නේ. PDF කරන්නේ නැහැ. page number එකත් පේන විදිහට පැහැදිලිව දාන්න. ඒවා ෆොටෝකෝපි ගහගෙන උස්සගෙන එන්න එපා. ඒවා හරියට අර grammar 1 කියලා හදාගත්තු CR book එකේ අතින් ලියාගෙන එන්න ඕනේ. හරි. අමාරු වදින ටික හම්බුණා, homework එකක් හම්බුණා, practice කරන්න වැඩක් තියෙනවා. සර් 5 6 8 නේද? සර් 5 8 නේ? සර් 5 6 7 8 නේද සර් දාන්න ඕනේ. ඔව් 5 6 7 8 හතරවෙනි page එකට නිකන් ලැබුණා කියලා කියනවා. හරි. එතකොට දැන් මම මේ සඳුදා යනවා ජපානයේ අපි උතුරු ලබන සතියේ ඉඳලා එහි ඉඳලා හම්බෙන්නේ ඈ. එහි ඉඳලා හම්බෙන්නේ. හරි. දෙමපියන් දැනගන්න මොනවා හරි ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා. අවසන් කරන්න පුළුවන් නැත්නම්. සර් ඔව්. අර ඉස්සර දුන්න ඩික්ටේෂන් වචනද? ඔව්. මොකද කියන්නේ? අර ඉස්සරලා දුන්න ඩික්ටේෂන් වචන ටිකද? ඔව් ඩික්ටේෂන් වචන ටික දුන්නේ. ගිය සතියේ පන්තියේ නැතුව ඇති. ඒකයි අවබෝධය අඩු. ඔච්චරයි. සර්ගිය සත්‍ය වගේ අපි සතිය වගේ පොත් දෙක ලියපන් ඉස්සර මීනින් හදලා එකයි අනිත් එකේ ඩික්ටේෂන් ටිකයි ලියන්න සිංහල හරි. එහෙම නේද ලියන්න? මොකද හේතුව ගිය සතියේ පන්තිය නැද්ද? මම පැහැදිලි නැහැ කියන එක. ගිය සතියේ ටික දිල්ලන්න ඔය. ගිය සතියේ නෝන දීපු ටික පොත් දෙකේ ඒ අම්මා කීයේ වෙන කෙනෙක් කියන්න මට ඇහෙන්නේ නැහැ. අනිත් අය යන මොකද්ද කියන්නේ? අනිත් ටික කලෙක්ටිව් බුක් එකේ ලියුවම හරිය නේද? ඒක තේරුම් ආවේ ප්‍රශ්න කියන්නේ ඔය මොනවාද වැඩේ කරන්නේ කොහොමද කියලා නෑනේ රෙකෝඩින් බලන්න. ඒක ඔක්කොම පැහැදිලි කරලා ඉවරයි. කලින් දවසේ රෙකෝඩින් එක බලන්න තියෙන. ඔක්කොම පැහැදිලි කරලා ඉවරයි. දැන් තියෙන්නේ මට ඉස්සරහට වැඩ කරන් යන්න කලින් ඒවා මගේ ඇරලා තින්නේ ඔය ප්‍රශ්න අන්නේ ඒකයි. මොන පොතේද ලියන්නේ අර පොතේද මේ පොතේද ලියන්නේ හරියට ආවත් හරියට එක්ක සම්බන්ධ වෙලා නැත්නම් රෙකෝඩින් එක බලලා නැහැ අද ඇවිල්ලා තියෙන්නේ. රෙකෝඩින් එකත් භාගයට බලන්න. ඒ ප්‍රශ්න ඔක්කොම මම කියලා දුන්නේ මම කියලා දෙන්නේ නැහනේ. රෙකෝඩින් එක බලන්න ගිය සතියේ. ඒකයි අද ඒකයි බැලුවනම් ඔයා මේ ඉන්න තත්ත්වෙට එනවා. එහෙම නැතුව මං ආයෙ පැහැදිලි කරපුවා පැහැදිලි කරන්නේ නැහැ. ප්‍රශ්න අහනවා නම් මම දන්නවා මෙයාට කොතන හරි මිස් වෙලා තියෙනවා. කො සිග්නල් ගැටලුවක් හරි ඇවිල්ලා මිස් වෙලා තියෙනවා. හරි එහෙනම් අවශ්‍ය නැහැනේ. ඉතින් යාර කතන්දර අපි අදට නතර කරලා ලබන සතිය හම්බුමු. හරි එහෙනම් it is enough for today. I'm going to stop this program today. Hope to meet you at next week. Okay. Goodbye. God bless and peace. Bye sir. Good night you all. Goodbye Sir. sir. Bye Bye, sir. Bye, sir. sir. Bye sir.